බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ලෙඩක් තියෙනවා මේ ඉන්න ඔක්කොටම. අභිමන් ළමයි ඇතුළු සියලු දෙනාටම ඒ ලෙඩේ තියෙනවා. ලොකු කුඩා බාල තරුණ මහලු. මොකද්ද තියෙන ලෙඩේ? මොකද්ද ඔයාලට තියෙන ලෙඩේ? හැමෝටම තියෙනවා යම් යම් ප්‍රමාණවලින්. පිස්සු. සබ්බේ පුතජ්ජනා උම්මත්තකා කියලා කියන්නේ. නේද? සබ්බේ පුතජ්ජනා උම්මත්තකා. සියලුම කෙලෙස් බර මිනිසුන්ට පිස්සු. බොණ්ඩ ಜಾති අනන්තවත් තියෙද්දි ඕන් නැති ಜಾති බොන්නේ. පිස්සු නෙමෙයිද? රුපියල් 200ක් දීලා කිරි බෝතලයක් බොන්නකම් හැකියාව තියෙද්දි 2000ක් දීලා කසිප්පු බෝතලයක් බොනවා. මූට පිස්සුද නැද්ද? පිස්සුනේ නේද? පවිත්‍ර වාතය නහයෙන් කටින් ආග්‍රහණය කරගන්න තියෙද්දි සිගරට් එකක් සුරුට්ටුවක් ගංජා මිටියක් ඔතලා ඒක අදිනවා. පිස්සුද නැද්ද? ඒකට ගිනි තියලා හොම්බත් පුච්චාගෙන හොම්බ ගොම්බස්සගේ වාගේ. බලන්නකෝ සිගරට් බොන මිනිහෙක් ළඟ ඉන්නවා නම් ඒකගේ මූණ දිහා. දෙමව්පියෝ 100,000 වාරයක් උණු වතුරේ අත ඔබලා මේ තොල් පොටවල් දෙක පිරිමැදලා රෝස පාටට හදලා එළියෙන් තියාපු එක ඒ අයගේ ග්‍රහණයෙන් අත මිදිච්ච දවසේ ඉඳලා කරලා තියෙන පව්කාර නීච වැඩේ. මේකට පිස්සු නෙමෙයි තියෙන්නේ. පිස්සු නෙන්න. ඥානු අයට හිතෙනවා ඇති ඔවුන් එහෙම තමයි. එවුන් අරක්කු බොනවට වඩා ගෑනුන්ට පිස්සු අප්පා. ඔව්. උන් අරක්කු බිව්වට ගංජා බිව්වට සුරුට්ටු බිව්වට ගෑනු අයට තියෙන තරම්ම පිස්සු පිරිමින්ට නෑ කියලයි මගේ දැක්ම. මේ ළඟදී එහෙ මගුල් ගෙදරක් තිබුණා. මගේ යාළුවෝ ගියා මගුල් ගෙදර. ගිහිල්ලා ඇවිල්ලා මට කිව්වා මනමාලිට අන්දන්න 65000යිලු. ඒ ගෙදර තව ගෑනු 11 දෙනෙකුට ඇඳුවාලු. එවුන්ට 20000 ගානේ ගත්තාලු. රෙදි අන්දපු එක ලක්ෂපතියනේ පුතා. රෙදි අන්දපු එක ලක්ෂපතියක්. රෙද්ද ඇඳගෙන යන්න දන්නේ නැත්තම් හෙළුවෙන් යන එකනේ හොඳ. මේ කරුමානුරූපව හම්බෙච්ච මේ රූපය අය මොක කෙරුවත් මාරු කරන්න බෑ. මේක තමයි රූපය. ඒක ආලේප කරලා කපරාදු කරලා පොටි ඇදලා මැදලා පොටි ගාපුවා කපලා ආය තීන්ත ගාලා එහෙම නේද ගෑනු උලෑත්ති වෙන්නේ. කොහෙ යන්නද? කොහෙ යන්නද යන්නේ? දෙව්ලෝ බඹලෝ යන්න වාගේ නම් කමක් නැහැ කියමුකෝ. මේ කෙලස් බර ලෝකේම අපායටනේ මේ යන්නේ. බැඳීම් හදාගෙන මේ අපායට යන්න යන ගමනේ එක අවස්ථාවක් මේ. අපිට හිතෙනවා පින්නතුනේ අපේ ප්‍රමාණයෙන් මම වැරදි නෑ අනිත් අය වැරදි කියලා. හේතුව මන් දිහා මන් නොබලන තාක්කල් මාව පේන්නේ. අපි බලන්නේ ලෝකෙ දිහා පමණයි. එහෙම තක්සේරු කරලා බැලුවාම එතන ඉන්න ලොකුම මෝඩයා තමන්මයි. එහින්දා ලෝකෙ දිහා බලන්න ඉස්සෙල්ලා තමන් දිහා බලලා තමන්ගේ අඩුපාඩු ටික මකාගෙන අන් අයගේ තමහා බැඳුණු ලෝකයේ අඩුපාඩු හොදන්න මහන්සි ගන්නවා නම් හොඳයි. ඔයා දෙනු පරහට
තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත් දනන් දෙන ඔයා වැද්දන් කියන බණමෙනි. අනුන්ට අවවාද කරන්න ඉස්සෙල්ලා තමන් සුදුසු ගුණදහම්හි නියලුනේ නැත්තම් වැද්දෝ සත්තු මරන්න එපා කියනවා වාගේ වැදි බණක් වෙනවා. එහෙනම් අවබෝධයෙන් යුක්තව ජීවිතේ දකින්න. බොරුවට රඟපාන්න එපා. මේ උන්දලා බොරුවටමයි රඟපාන්නේ. කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳති සඳුනුත් මනරම් ලාලාබරන රිසිලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කෝලම් බහුරු කෝලම් ඔයාලගේ හැටි ඒ කියන්නේ කාලා බීලා ඇඳලා පැළඳලා නටලා ගයලා නානා කෙලස් බර ක්‍රියාකාරකම්හි ඇලිලා මැරිලා යනවාලු. ඒ මැරිලා යන මොහොත වෙනකොට බහුරු කෝලං ඔබ බොහෝ චරිත රංගපාලා නේ බොහෝ චරිත රංගපාලා. දැන් බලන්නකෝ එක එක්කෙනා ගත්තොත් එහෙම ඔබ දැන් මේ වෙනකොට කීයක් චරිත රංගපාලාද කියලා මේ සමාජය ඇතුලේ ලදරුවෙකුගේ චරිතය, ශිෂ්‍යයෙකුගේ චරිතය, ශිෂ්‍යාවකගේ චරිතය, පෙම්වතෙකුගේ චරිතය, පෙම්වතියකගේ චරිතය, අඹුවකගේ චරිතය, සැමියෙකුගේ චරිතය, නැන්දම්මාගේ චරිතය, ලේලිගේ චරිතය, රාජ්‍ය සේවය නම් රාජ්‍ය සේවකයෙකුගේ චරිතය, සමාජ පුරවැසියෙකුගේ චරිතය, ගොවියෙකුගේ චරිතය, කම්කරුවෙකුගේ චරිතය. ඒ අතර අතුරු චරිත කොච්චරද බලන්නකො. මිතුරු චරිත, අභිමන් මිතුරු සංසදේ ඕකේ ඉන්න චරිත ඔක්කොම ගත්තොත් අභිමන්ද සැබවින්ම ගත්තොත් එහෙම අපි රංගපානවා. ඒ තැනට අපි ගලපන්න රංගපානවා. හැබැයි රංගපානකොට ඇත්ත එක වැහිලා යනවා නේද? නරිබෑනා නාට්‍යයේ නරියාගේ චරිතයට අඳිනවා ජයසේන කියලා හිතන්නකෝ. ජයසේන ඇවිල්ලා නරිබෑනාගේ නාට්‍යයේ නරියාගේ චරිතේ රංගපානවා. අර නරියා කසාද බඳින ගම දුව ඇවිල්ලා කැලේ නටනටා ඉන්නකොට නරියා ආසා කරනවනේ නේ? දැකලා තියෙනවද නාට්‍ය? ඇහැල මලින් ගස් පිරීලා බලන්න හරි ලස්සනයි කියලා අර කි නටනවා කුලප්පුවට. නරියාවත් කමක් නැහැ අහුනොත් මහවත් එත් ආයේ දෙකක් නැහැ. ආයේ දෙකක් නැහැ. නරියාවත් කමක් නැහැ. ඇහැට වැටුණා නම් ඇල්ලුවා. මේ පහුගිය කාලේ පොලිසියකට අරන් ආවා නිත්‍යානුකූලව කසාද බැඳලා එක මිනිහෙක් ගෑනු 12 දෙනෙක්. බලන්න. ඒ බැඳීමට හේතුව තක්සේරු කරලා බලනකොට හේතුව අරූගේ ඇඟේ පතේ තිබ්බ රත්තරන් පමණමයි. ඇඟිලි ඔක්කොගෙම මුදු. බේස්ලට් පත් ඇයෝ වගේ. පෙකනියෙන් පල්ලෙහාට චේන් එක. මනාව හැඩැති වටිනා ඇඳුම් පැළඳුම්. මේ පැත්තට ඇවිල්ලා ගෑණියෙක්ව නිත්‍යානුකූලව කසාද බැඳගෙන ජන්ඩි පහට ඉඳලා ගෑණිව රවට්ටලා වැඩිපුර රට ගිහිල්ලා ආපු ගෑනු අල්ලලා තියෙන්නේ. ඒකලා ඒ ගෑණි සතු සියලුම දේ මේක බලා ගන්නවා. බලාගෙන හොරකම් කරගෙන පයින්නවා. පැනලා යන්නේ මේ ළඟපාත නෙමෙයි.
ඔය අනුරාධපුරයේදී මැද වච්චේ හොරව පතාන කාටගත් දිගලිය වාගේ දුෂ්කර පැත්තකට ගිහිල්ලා මේ මිනිස්සයා නවාතැන් අරගෙන ඒ පැත්ත ටික දවසක් ඕන තරම් සල්ලි නේ ඉතින්. ඒ පැත්තේ ඇවිද ඔය ධනපතියන්ගේ හෝටල් වල වැදගතුන් එක්කන් ආහාරයෙන් මෙහෙන් සරනකොට ගෑනු හිතනවා දෙව්ලොවෙන් බට කුමරෙක්. ඊට පස්සේ මේක ඒ අතරේ හොයා ගන්නවා ඒ පැත්තේ අත මිට ඇති ගෑණියක්. ආහාරයෙන් මෙහෙන් එබිකම් කරනකොට මේකගේ ශරීරය දැක්කාම දේහධාරී මන රූසපුවක් තියෙනවා. ඇතුලේ ඉන්නේ නරියා බව නොදැක මේකිලා ආදරය කරන්න ගිහිල්ලා නිත්‍යානුකූලවම බැඳ ගන්නවා. ගැටලුත් නැහැනේ. නිත්‍යානුකූලව බැඳගෙන අවුරුද්දක්මාරක් ඉඳලා ළමයෙක් ආහාරෙ මේ තැනෙනකොටම අතිශය විශ්වාසවන්තයි ආදරණීයයි සියලු දේ දෙන්න තියෙන ඒවා දෙන්න කැමති මේක අහිං සැරේ ඔක්කොම ගත්තා ව්‍යාපෘතිමයි හදලා තියෙන්නේ. ඔව් ව්‍යාපෘති හදලා තියෙන්නේ ඒ ව්‍යාපෘතිය මත යනවා. අපේ කීර්ති ජයන්ත ඕයිසි මහත්තයා මේකව අල්ලගෙන ආපු දවසේ මට පොලිසියට එන්න කියලා කිව්වා. මම යනකොට මල ගෙදර වගේ පොලිසිය අඬනවා. ඇයි ගෑනු 12ක්නේ. ගෑනු 12ක් එක පිරිමියෙක්. එක එකාගේ ළමයි ලොකුම ඉස්සරෝම ගත්ත ගෑණිගේ ළමයාට අවුරුදු 18යි. අන්තිම එකාගේ අතේ පැටියා. විලාප කියන්නේ නැද්ද? විලාප කියනවා. මගෙන් ඇහුවා අපේ හාඳුන්නේ මේකට මොකද කරන්නේ? මට උදව් කරන්න මේක බේර ගන්න කියලා. මං කිව්වා බේරන්න කිසි දෙයක් නැහැ. ඉස්සරෝම් බැඳපු ගෑනට මිනිහා ඉති. අනික ගෑනුන්ට යන්න කියන්නේ. ඉස්සරෝම ගාතු ගෑනට මිනිහා ඉති. ඒකිට මිනිහත් එක්ක යන්න කියන්නේ කැමති නම් අනික උන්ට යන්න කියන්නේ. ආතප්පාතක් නැති ගමක් රටක් නැති අම්මෙක් අප්පෙක් නැති නෑයෙක් නොනෑයෙක් දැකපු නැති මේකත් එක්ක දීග යන්න මේකිට ලැජ්ජ බය නැත්තම් ඒකිට වෙන විපත්තිය ගැන හොයන්න ඕනද? අය හොයන්න ඕනේ නැහැ. අපිට සංස්කෘතියක් තියෙනවා, ජාතියක් තියෙනවා, කුලයක් තියෙනවා, ආගමක් දහමක් තියෙනවා. ඒවාට එකඟ වුණ මිනිස්සු ජීවත් වෙන්නේ. මේක එහෙම නැහැ. අපි මේ ලෝකේ මායාකාරී බව දැනගෙන ඒක ඇතුලේ බේරිලා විවෘත ජීවිතයක් ගෙවන්න හොඳ අවබෝධයකින් ගමන් කරන්න ඕන. බොරුවට රඟපාන්න එපා. මං චූටි ප්‍රශ්නයක් අහන්නද? ඔයාලා ළමයිව ඉස්කෝලේ යවන්නේ ඇයි? කෙටි උත්තරයක්නේ තියෙන්නේ. ඔව් මොනවටද? උගන්නවා ගන්න. ළමයි ඉස්කෝලේ යවන්නේ ළමයාට උගන්නවා ගන්න. ළමයා ඉස්කෝලේ යන්නේ ඇයි? සුදු මහත්තයා. ඉස්කෝලේ යන්නේ ඇයි? ඉගෙන ගන්න. ගුරුවරු ඉන්නේ ඇයි? උගන්නන්න නේ. උගන්නවා ගන්න යවනවා, ඉගෙන ගන්න යනවා, උගන්නන්න ඉන්නවා. දැන් වැඩේ වෙලාද? දැන් වැඩේ වෙලාද? වැඩේ වෙලා නැහැ. උගන්නවා ගන්න ඇරියට උගන්නවාගෙන නැහැ. ඉගෙනගෙන නැහනේ. ඉගෙන ගත්තා නම් මෙච්චර කාලයක් හිඟන රටක් ඉතුරු වෙන්න විදිහක් නැහනේ. හිරේ මෙච්චර පිරෙන්න විදිහක් නැහනේ. පුනරුත්ථාපන කඳවුරු පිරෙන්න විදිහක් නැහැ. ළමා නිවාස පිරෙන්න විදිහක් නැහැ. මහලු නිවාස පිරෙන්න විදිහක් නැහැ. පාරවල් දිගට බේබද්දෝ ඉන්න හැටියක් නැහැ. මෙච්චර මිනිමැරුම්, මරකම්, හොරකම්, වල්කම් මේ සමාජය ඇතුලේ දර්ශනය වෙන්න විදියක් නැහැ.
ඒ වුණාට අපිට පේන්නේ ඒවමයි. ඉගෙන ගත්ත උන්ට වඩා මෝඩයන්ගෙන් බහුල සමාජයන්නේ පේන්නේ. එතකොට උගන්නවාගෙනත් නැහැ, ඉගෙනගෙනත් නැහැ, උගන්නලත් නැහැ. ඕනෑදේ නැහැ. ඉස්සර සමාජයේ ඉගැන්නුවේ උගන්නවා ගත්තේ, ඉගෙන ගත්තේ ශිල්ප ශාස්ත්‍ර. ශාස්ත්‍ර කියලා කියන්නේ විෂය දැනුම. ශිල්ප කියලා කියනවා දන්නා දේ බාහිර ලෝකයේ ඇතුලේ මනාව කරන්නට ඇති හැකියාව. දැන් දේවතා ආරාධනාව ගහන්න ඕන වෙලාවට නෙමෙයි ගහලා ගියේ. දැන් අද ඊයේද ගහන්නේ? අද ඉඳලා නෙමෙයි හැමට ගහන්නේ. නමුත් වැඩේ 17 දෙනකොට දේවතා ආරාධනාවට ගන්න. පන්සිල් ඉවර වුණාම දේවතා ආරාධනාවට ඒ විසි ගන්න. එහෙම තමයි සාම්ප්‍රදායික අපේ සංස්කෘතිය. නමුත් කොල්ල තුන් දෙනා කල්මත්තෙන් ගහලා යන්න ගියා. එහෙම අයට තමයි කසාද බඳින්න ඉස්සෙල්ලා බබාලා හම්බෙන්නේ. ඒ කරන්න ඕන වැඩේ කලින් කරලානේ. ඒවා අගමුල නැති ගමනක්. අගමුල නැති ගමනක් මේ සමාජයේ යන්නේ. අපි බෞද්ධ කියලා කිව්වාට, සිංහල කියලා කිව්වාට, මානවයෝ කියලා කිව්වාට මානව ගති නැහැ. බොදුනු ගති නැහැ. සිහල සංස්කෘතියේ අපිට උරුම ලක්ෂණ අපි තුල පිහිටලා නැහැ. ඒ අභාග්‍ය නිසා තමයි මේ ගැටෙන්නේ. ඉඳන් නොගැටි ලස්සන සමාජයක් ඇතුලේ රටට පිරිමැහෙන මිහිතලයට බර නැති ලෝකයට වටිනා සත්පුරුෂ මිනිසෙකු වී ජීවිතේ දිනන්නට මෙලොව පරලොව ජය ගන්නට අද දවසේ මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන ප්‍රාර්ථනාවෙන් බණහඬ ලෑස්ති වෙන්න. වැහපන් දෙයෝ කහපන් දෙඤ්ඤයි හානට මීගොම් බානක් දෙඤ්ඤයි දොරකඩ පොල් ගහ සින්නම දෙඤ්ඤයි වැහපන් දෙයෝ වැපන්. අයි මාවත් එවුන් හේදෙන්න වෙන මොනවට වන්නේ. මේ අනෝරා වැහි තියෙන කාලේ තාට්ට පිට්ටනි මැද්දේ බණ කියන්න හදනවාට. දැන් පුටු තියලා වාඩි මෙව්වායි ගොන්ජාතියක් ඇත්තට. පුටු තියලා වාඩි වෙලා කුඩ ඉහල ගන්නවා ඔක්කොම. දැන් වහින වතුර කොහෙද යන්නේ පුතා? වහින වතුර කොහෙද යන්නේ? අර කුඩේ හතර පැත්තෙන් මෙහෙම වැක්කිරනවා. හිත හදා ගන්නවා තෙමෙන්නේ නැහැ. ඒ වුණාට තෙමෙනවා. ඔළුව හරි බේරෙයිනේ. ඉවසාගෙන දරාගෙන බණ අහන්න. මං හිතනවා මහා අනෝරා වැස්සක් නොවැටෙයි. නමුත් පිණි බානවා. ඒකට මූණ දෙන්න වෙනවා. සෝබාදාමට නොවෙන අවනත ලොවේ කිසිවක් නෑ. එදා සෙනෙන් නොබැඳුනා නම් මෙදා වියවක් නෑ. අතීතය සීනයක් පමණයි සැබෑ සුවඳක් නෑ. එදා සෙනෙන් නොබැඳුනා නම් මෙදා වියවක් නෑ.
උඹලා යම් දවසක පිට්ටනියේ කියන්නේ කියලා යම් බැඳීමක් හිතේ ඇති කරගත්තාද ඒකේ කරුමේ තමයි මේ. එහෙනම් ඒක විඳ ගන්න වෙනවා. ඉඳ අවබෝධයෙන් යුක්තව මම ඔබ වෙනුවෙන් ඔබේ ජීවිත වටිනා කරන්නට සමාජ විද්‍යාත්මක, ආර්ථික විද්‍යාත්මක, දේශපාලන විද්‍යාත්මක ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආචාර විද්‍යාත්මක සත්‍ය වූ දර්ශනයක ධර්ම කොටස් ටිකක් කියන්න මාතෘකා කළා ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ පුංචි සූත්‍ර කාණ්ඩයක්. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ, පරාභව සූත්‍රයේ, වසල සූත්‍රයේ, ධම්මික සූත්‍රයේ, කරණීය මෙත්ත සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේ, සිංහාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර දේශනාවල විශේෂයෙන් මේ ගිහි සමාජයේ නිර්මාණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආචාර ධර්ම තමයි තියෙන්නේ. සදාතනික සත්‍ය වූ ලෝකයට යහපතක්ම උදා කරන්නා වූ ආචාර විද්‍යාව කියලා කිව්වේ ඒකයි. ඒක සත්‍යයයි. කවුරු පාවිච්චි කළත් ඒක වටිනවා. ඒකට ಜಾතියක්, කුලයක්, ගෝත්‍රයක්, මානව ප්‍රභේදයක් නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඒ කියන පාපයන්ගෙන් කවුරු අත මිදුණත් ඒකේ වටිනාකම ඔබට ලැබෙනවා. මම ඒ උතුම් සූත්‍රයන් අතරින් තෝරගත්ත ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ධර්ම කාරණා 4ක් ඔබට කියන්න හදනවා. ව්‍යග්ගපජ්ජ කියලා කියන්නේ සූත්‍රයේ නම. ඒ සූත්‍රයට නම අරන් තියෙන්නේ ඒ ධර්මදේශනාව පවත්වන්නට යෙදුණු කුල පරපුරේ නාමය තමයි යොදලා තියෙන්නේ. ඔවුන්ගේ පාරම්පරික කුල පරපුරේ නාමය ව්‍යග්ගපජ්ජ. දැන් අපෙත් ඉන්නේ මේ සමාජයේ අපෙත් ඉන්නව නේද? ඒකනායක මුදියන්සේලාගේ, වනසිංහ මුදියන්සේලාගේ, කුමාරසිංහ නවරත්න මුදියන්සේලාගේ, හෙට්ටි ආරච්චිලාගේ, හපු ආරච්චිලාගේ, කළු ආරච්චිලාගේ, රතු බඹරුන්දලාගේ ඔය එක කුලගොත් නාම පට්ටම් තියෙනවා. ආන් ඒ වාගේ පරපුරක නාමයක් තමයි ව්‍යග්ගපජ්ජ පරපුර. ඒ ව්‍යග්ගපජ්ජ පරපුරේ කුල පුත්‍රයෝ ඇතුළු 4 වර්ගයක නෑයෝ අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ ඔවුන්ව යහපතෙහි පිහිටුවාලීම සඳහා දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනාවයි ව්‍යග්ගපජ්ජ සූත්‍රය. මෙලොව සැප පිණිසත් පරලොව සැප පිණිසත් හේතු වන චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය සම්වත්තති කතමේ චත්තාරෝ උට්ඨාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතා. හිත පිණිස සැප පිණිස යහපත සැපත පිණිසමයි දේශනා කරලා තියෙන්නේ. පළවෙනි එක උට්ඨාන සම්පදා, නොපසුබස්නා වීර්ය ඇති බව. අපිට නැති එකක් නේද? අපේ සමාජයේ බහුතරයකට නැති එකක්. නොපසුබස්නා වීර්ය gedara අඹුවටත් සැමියාටත් දරුවන්ටත් හැමෝටම තියෙන්න ඕන. එතකොටයි ඒ නිවස නිවහනක් බවට පත් වෙන්නේ. ඒ පවුල පන්සලක් වගේ පවතින්නේ එතකොටයි. එකෙක් මත අනිත් ඔක්කොම යැපෙන්න ගියොත් මොකද වෙන්නේ? ගැටෙනවා, හැප්පෙනවා. කෙනෙකුගේ වේදනාව අනිකාට නොතේරී යනවා. එහෙම වුණාම කෙනෙක් දුක් විඳිනවා. සමාජය ගැන කලකිරීමක් ඇති කර ගන්නවා. සමාජයෙන් පලා යන්න මහන්සි ගන්නවා. සමහරු සියදි විනාසා ගන්නවා. ප්‍රශ්න වැඩි වෙලා. එහෙනම් වීරිය වඩනකොට හැමෝම වීරිය වඩන්න ඕනේ.
මේක එක්කෙනෙකුට ලඝු කරන්න බෑ. ගිහි පැවිදි, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා සිව්වනක් පිරිසම වීරිය කරන්න ඕන. ඒ වුණාට මම දැකලා තියෙනවා අපේ පැත්තෙන් ගත්තොත් හාමුදුරුවරුත් බහුතරයක් වීරිය කරනවා අඩුයි. භික්ෂුණීන් වීරිය කරනවා අඩුයි. උපාසකයෝ වීරිය කරනවා අඩුයි. උපාසිකාවෝ වීරිය කරනවා අඩුයි. ඒ නිසා තමයි පුතා හිඟා කන්නේ අපි. දුක් විඳින්නේ අපි. ණය බරින් බර වෙලා පීඩා විඳින්නේ අපේ තියෙන අදූරදර්ශී කම්මැලිකමෙන්ද. පසුබාලා තියෙන අවබෝධයෙන් දිරිය වැඩුවා නම් මේ ලෝකෙ දිනු ඇකි. වීරිය වඩන්නේ නැති දරුවෝ කොච්චර ඉස්සරහට යවන්න හැදුවත් උගන්වන්න හැදුවත් ඒ ළමයිට ඉගෙන ගන්න බෑ. Taman වීරිය කරන්න ඕනනේ. ඒකට ටියුෂන් යන්න ඕනේ නැහැ. වීරිය වඩන දරුවන්ට ටියුෂන් යන්න ඕනද? ඕනේ නැහැ. ඉස්කෝලයක් තියෙනවා. ඒ ඉස්කෝලේ ගුරුවරු උගන්වනවා. සිලබස් එක තියෙනවා. පෙළ පොත් ටික දීලා තියෙනවා. වීරිය කරනවා නම් අය කොහෙවත් යන්න ඕනේ නැහැ. ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම, අම්මගේ තාත්තගේ අවවාද අනුශාසනා මඟ පෙන්වීම, තමන්ගේ අතට දීලා තියෙන පොත්පත් ටිකේ මඟ පෙන්වීම ඔස්සේ ළමයාට නිර්මාණය වෙන්න පුළුවන්. නමුත් දැන් එහෙම නෙමෙයි. මේ නුවර තියෙන ඉස්කෝල ටිකට ළමයි කොහෙන්ද ගේන්නේ? අර උතුරු මැද පළාතෙන්, නැගෙනහිර පළාතෙන්, ඌව පළාතෙන් ළමයි අරන් එනවා මෙහි. උන්ගේ අම්මා පාරේ. උන්ගේ අම්මා උගන්වනවා සහ ඉගෙන ගන්නවා මහ පාරේ. තාත්තා රස්තියාදු වෙනවා මහ පාරේ. හම්බෙන මාසික පඩිය මදි ළමයින්ගේ ටියුෂන් ගාස්තුයි ප්‍රවාහන ගාස්තුයි ගෙවන්න. එතකොට ඌට ජීවත් වෙන්න විදියක් නැහැ. ජීවත් වෙන්න විදියක් නැති හින්දා මොකද කරන්නේ? රාජ්‍ය සේවය හොරා කනවා. රටේ පුරවැසියාව හූරා කනවා. හූරා කාලා හොරා කාලා හම්බෙන දෙන් යැපෙන්න මහන්සි ගන්නවා. මේ ශ්‍රී ලංකාව විනාශ වෙලා තියෙන්නේ ඒ හින්දා. ඔබේ මාන්නය, උද්දච්චකම, අහංකාරකම ගම්වල තිබ්බ ඉස්කෝල ඔක්කොම වහලා ඒව ගරා වැටිලා, කඩා වැදිලා, කැලෑ වැදිලා විනාශ වුණා. අර නිදහසේ ළමයාට පයින් ඇවිල්ලා ඉගෙන ගන්න තිබ්බ දෙමව්පියෝ රස්තියාදු නොවි, අනවශ්‍ය වියදම් නොවි, ළමයා අනාරක්ෂිත නොකොට ගමේම රැකවරණයේ මැද්දේ ඉගෙන ගන්න තිබිච්ච එක ඉගෙන ගත්තේ නැහැ. දිවිහිමියෙන් නගරයක පාසලකට පන්තියකට පය තියලා නැති, ටියුෂන් එකකට අඩිය තියලා නැති මමනේ අද කුණ්ඩසාලේ මහවත්තේ මේ ධම්සභා මණ්ඩපයේ උත්තරීතරම ධර්ම සිංහාසන ආරූඪව ඉන්නේ. යසයිසුරු භවභෝග ධන සම්පatti බිච්චි පවුල්ද? නෑ. මං යාචක පවුලක බැල මෙහෙවර කළ, කුලී වැඩ කළ, මාද කම්කරුවෙකුසේ කුලී වැඩ කරලා තියෙනවා අනන්ත දස දරුවන් ඉන්න පවුලක පස්වෙනි යාමං. කැලේ කොලේ මූකලානේ කටුමැටි ගෙදර ගොම බැටි ගාපු පොළවේ ඉටිරෙදි කෑල්ලක් උඩ මේ ලෝකයට බිහි වෙච්චි මං ඒ මතින්ම ඉස්සරහට ඇවිල්ලා අම්මාගේ අප්පච්චිගේ රැකවරණය මැද්දේ ලබාගත් සමාජ අවබෝධය, ආభాසය, අධ්‍යාපනයේ මතින් මෙතෙන්ට එනකන් ඇවිල්ලා තියෙනවා. දැන් වන්දනීයම, පූජනීයම, ශ්‍රේෂ්ඨතම මිනිහා අද මන්නේ. ඉගෙන ගත්ත තැනවත්, හම්බෙච්ච තැනවත්, කාපු දේවත්, ඇඳපු දේවත් නෙමෙයි පින්නතුනි. අපි චූටි කාලේ ඉඳලා සත්භාවයෙන් ඉගෙන ගත්ත දේ අපේ ජීවිතේට මඟ කියලා තියෙන්නේ. අපේ ජීවිතේ මෙතෙන්ට ගෙනල්ලා තියෙන්නේ. ඒක නොදන්නා අහංකාර, උඩඟු, උද්දච්ච මේ සමාජ ක්‍රමයේ ඇතුලේ මායාකාරී ලෝකයක දුවනවා.
අවසානයේ සමාජය විනාශ වෙලා. ඔබ හොඳට බලන්නකෝ. කවුද විනාශ වෙලා ඉන්නේ කියලා ලංකාවේ? අනිත් ජාතීන්, අනිත් ආගම්, ලබ්ධිකයන් අතරේ මාගේ ඇහැ මේ සමාජයේ හැමතැනම දුවලා තියෙන නිසා මට පේනවා සිංහල බෞද්ධ මානව කොටස වේගයෙන් පරිහානියට ගිහිල්ලා. මේ සියලුම ළමා නිවාස වලට ඔබ යන්න හෙට ගිහිල්ලා බලන්න එක මුස්ලිම් දරු පැටියෙක් නැහැ. ඔක්කොම විසිකලා තියෙන සිංහල පැටව. මහලු නිවාස ඔක්කොටම යන්න. එකම එක මුස්ලිම් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැහැ. ඔක්කොම විසිකලා තියෙන්නේ සිංහල අම්මලා සහ තාත්තලා. ඒ වුණාට පුම්බාගෙන ඉන්නේ මේ අහංකාර ජාතිය, මේ උඩඟු ජාතිය. අපායට යන්නේ මිත්‍යා දෘෂ්ටික ඔවුන්ට කලින් මේ අහංකාරකමට පුම්බාගෙන ඉන්න ඔවුන්ට තරම්වත් දෘෂ්ටියක් නැති සම්මාදිට්ඨියෙන් ඉන්නවා කියලා රඟපාන මේ සිංහල බෞද්ධයයි සම්මත ඔබ. ඒකට ගිහි පැවිදි ભેදයක් නැහැ. බහුතරයක් මේකට අහු වෙනවා. එහෙනම් සිහිය පිහිටුවාගෙන පින්නතුණී වීරිය කරන්න ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සතර සම්‍යක්පදාන වීරිය. මොනවාද සතර සම්‍යක්පදාන වීරිය? උපාසකම්මලා මොනවාද? හොඳලා සිල් ගන්න යනවා කියලා ගිහිල්ලා අටමාලේ ලාගෙන බොරු කරන්න මෙහෙම කපටි જાතියක්. ඔව් උදේටත් දෙනවා උපාසක දානේ, දවල්ටත් දෙනවා උපාසක දානේ, අත්ත දිගෑරලා සමන්නලා දානවා ඒ ටික. දාලා උදේ තේ එකක් බීලා හැන්දෑවේ තේ එකක් බීලා ඉවරලා 3:00යි කියනකොට මල්ල ගත්ත පැන්න. පුදුම සිල් බොලන් එව්වා. ඔව් මිනිසුන්ගේ අස්රවට්ටලා බත් කාලා සිල් ගත්තා කියලා පෙන්නනවා. සිල් ඕන නාකි දිරච්ච උන්දලාටද? නාකි දිරච්ච උන්දලාට සිල් වැඩන්නේ. ඒගොල්ලන්ට සිල් බින්දින්න බෑනේ. බින්දින්න හිතේ තිබ්බත් බින්දින්න බෑ. ලොක්කෙක් යනවා පාර දිගේ. පොල් ගහන මිල පාරට. පැහිලා රම්මන් පාටට පොල්. නමුත් ලොක්කා පෙර කැඩුවාට හොර පොල් දැන් ගහදියා බලාගෙන ඇඹුල් මිදි මෙතරම් කඩා කන මෝඩෙක් නොම වෙම් කියලා නරියා කිව්වා වාගේ කියන්නනේ වෙන්නේ. වෙන පොල් කැඩුවේ හැකිද? පොල් කඩන්න බෑ ලොක්කා වෙවුලන ගතියයි. නාකි ගෑණියෙකුට හිතෙනවා කොල්ලෙක් එක්කම් පැනලා ගිහිල්ලා මල් වත්තේ මල් ගහක් යට ඉඳගෙන ඉන්න. නාකි ලොක්කියෙකුට පාරේ යන කොල්ලෙක් දැක්කලා හිතෙනවා කියන්නකෝ. නමුත් අර කොල්ලයිද මේ ලොක්කිත් එක්කයි යන්නේ. එන්න හිතුණත් බෑ වැඩේ කරන්න. නමුත් හිතෙනවා අපිට. ඒ හිතෙන හින්දානේ කියන්නේ අර මගේ පුංචි රෝස මලේ මමයි උඹේ වියපත් බඹරා උඹ හීනෙන්වත් නොදකින කුමරා. අමරසිරි පිරිද්ද කොහෙද ඔය සින්දුව කියන්නේ? නාකි ලොක්කෙක් හීන් කෙල්ලක් දැකලා කුලප්පු වෙලාලු. දවල් කාලෙම ඇවිද්දලු අර කෙල්ල යන දිහා. කතා කරන්නවත් ළඟට යන්නවත් බෑලු. ඈත ඉඳගෙන හැඩ බලනවලු. හිතින් විඳිනවලු. කෙල්ල වැඩ ටික ඉවර වෙලා යන්න ගියාලු ගෙදර යන්න. කෙල්ල දන්නේ නැනේ භූතයෙක් යන බව. කෙල්ල ගෙදර ගියා. ලොක්කා දිග සුසුමක් හෙලලා ලොක්කාගේ ගෙදර ගියා. ගිහිල්ලා දැන් නිදා ගන්න හැදුවට නිින්ද යන්නෙම නෑ. අරකම පේනවා අප්පා.
ඒකම පේනවා. ඒක දිහා බල බලා කනගාටුවෙන් ඉන්නකොට ජනේල පැත්තෙන් සීතල හුළඟක් ආවලු. හැරිලා බැලුවලු. ලොක්කට පිස්සු වැඩි දැන්. ලොක්කා හුළඟට කියනවා හුළඟ උඹට නම් ඕන තැනකින් ගියාකි. මට යන්න බෑනේ ඔහොම සියුම් තැනකි. මටත් උඹ වාගේ හීන් තැනකින් රිංගන්න පුළුවන් වුණා නම් මං අර දවල් දැකපු ඒ ළමයා බුදියන් ඉන්න තැනට යනවා. ගිහිල්ලා මට හැප්පෙන්න බැරි වෙච්ච හින්දා හැප්පෙනවා. වෙලෙන්න පැටලෙන්න බැරි වෙච්ච හින්දා වෙලෙනවා පැටලෙනවා. සුවඳ විඳින්න බැරි වෙච්ච හින්දා සුවඳ විඳිනවා. පහසක් ලබන්න බැරි වෙච්ච මං ඒ පහස ලබනවා. ඒත් මට බෑනේ. උඹට පුළුවන්. මං කෙරේ අනුකම්පා කරපන්. මං කෙරේ අනුකම්පා කරලා උඹ ඵලයක්. ගිහිලා ඒ ළමයා ඉන්න තැනට රිංගපන්. රිංගලා හැප්පිලා වෙලිලා පැටලිලා සුවඳ උණුසුම විඳගෙන මං ගාවට වරේ. මං ජනේලේ ඇරලා තියන්න. මගේ ළඟට ඇවිල්ලා මගේ නහය ගාවින් තියපන්. බලන්න. පෙරේත කොම් බලන්න. ඔය සින්දු අහගෙන ඉන්නකොට තොපට නම් පේන්නේ නැහැ. තොපි මොන සින්දුද අහන්නේ? අහනවා සින්දු. එනවනේ පිට්ටනිය වල සංගීත සංදර්ශන තියෙනවා. පිස්සු රැළ. කාලකන්ණි පිස්සු රැළක් ඉන්නේ. අරුන් යකඩ ගොඩකට ගහනවා දිඩි 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 ගාලා මහ පොළොව කම්පා වෙන්න. මෙතන ඇවිල්ලා ඉන්නේ උන්ගේ ඇටලේ මස්නාර දඟලන්න ගන්නවා. උන් දඟලලා යනවා. එකෙක් සින්දුවක රහ විඳලා නැහැ. එකෙක් රහ විඳලා නැහැ. ඒක විඳින්න පුරුදු කරලා නැහැ ඉස්කෝලෙන්. ගෙදරින්. එයින්ද කලහකාරී ලෝකයක හැප්පෙනකොට කවුරු හරි ගෑවෙනකොට ඒ ගෑවිච්ච එක හැප්පිච්ච එකව කාලා මරලා දාලා සංගීත වේලාවේ ඔළුවේ තිබ්බ තොප්පිය ගැලෙව්වා. 21ක් මැරුවා. ඔළුවේ තිබ්බ තොප්පිය ගැලෙව්වට. සරුංගලේ හුළඟේ ගියා කඩාගෙන. වහලේ තිබ්බ සරුංගලේ ගන්න ගියා. ඇති වෙච්ච කතා බහ දුරදිග ගිහිල්ලා ඉවර වෙලා 7 දෙනෙක් මැරුවා. මේ ඇත්ත. ඊ අනුරාධපුරේ පෙම්වතා රත්නපුරයට ගිහිල්ලා පෙම්වතියගේ බෙල්ල කැපුවා. බෙල්ල කපලා ඌත් සියදි විනාශාගෙන මැරුණා. ඕකද පුතා සාහිත්‍ය సౌందර්ය ජීවිතය විඳීම ප්‍රේමය ආදරය ඒවා දකින්න තමයි මේ ලෝකෙට ඔය సౌందర్యාත්මක දේවල් දුන්නේ. ඒවා හදලා තියෙන ධර්මානුකූලව. නමුත් ඒවා දකින්න තරම් විඥානයක් පෝසත් බුද්ධියක් මේ මිනිස්සු තුල නිර්මාණය කරන්නේ නැතුව මෙව් මම්මුලා කරලා තියෙන හින්දා අපිට හරි දේ පේන්නේ නැතුව වැරදි ගමනක යනවා. ඒ හින්දා වීරිය කරන්න සතර සම්‍යක් පදාන වීරිය අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhavāya vepullāya bhavanāya pāripūriyā candaṁ janeti vāya mativiriyaṁ ārabati චිත්තම් පග්ගන්නාති පදහති. ඔය තමයි වීර්ය හතර. මොනවද? නොකරපු පව් නොකරම ඉන්න වීර්ය කිරීම. නොකරපු පව් තියෙනවනේ. නොකරම ඉන්න වීර්ය කරනවා. කරපු පව් නවත්තන්න වීර්ය කරනවා. නොකරපු හොඳ වැඩ ආරම්භ කරන්න වීර්ය කරනවා. කරපු යහපත් දේ නැවත නැවත දකිමින් බලමින් විමර්ශනය කරමින් බුද්ධිමත්ව තව තවත් නිර්මාණශීලීව ඉදිරියට පවත්වාගෙන යන්න වීර්ය කරනවා. මේ තමයි සතර සම්‍යක් පදාන වීර්යය. හැම මිනිහෙකුගේම පින්නතුනේ දොස් වගේම
නිදොස් ගති තියෙනවා. නුගුණ වගේම ಗುಣ තියෙනවා. විසිකණ්ඩ එක මිනිහෙක්වත් නැහැ. හැම මිනිහෙක්ගෙම වටිනාකම් තියෙනවා. ඔබ බලන්නකෝ ඔබේ ගමේ මලගෙදරක වැඩිපුරම වැඩ කරන්නේ කවුද? ගමේ සම්භාවනීය උන්ද? නෑනේ. අහිංසක දුප්පත් නූගත්යයි සම්මතාය තමයි වැඩිපුර වැඩ කොටසක් අර ගමේ කරන්නේ. ගමේ පන්සලේ බලන්න. ශ්‍රම දානයක් තිබ්බොත් පින්කමක් තිබ්බොත් ඒකේ වැඩි වැඩ කොටසක් කරන්නේ අර අහිංසකයා. සම්භාවනීය අය නෙමෙයි. පන්සලකට දානයක් ගෙනියන්නේ සම්භාවනීය අය නෙමෙයි. අහිංසකයෝ. සම්භාවනීය කා වැඩකාරයත් අතේ යවනවා. ඌ යන්නේ. හැබැයි අහිංසකයා ඌම හොයාගෙන ඌම පිළියෙල කරලා ඌම ගිහිල්ලා පූජා කිරීමේ වාග්ය තියා ගන්නවා. එහෙනම් විසිකණ්ඩ මිනිස්සු ලෝකේ නැහැ. හැම මිනිහෙක්ම වටිනවා. කන විදලා කොණ්ඩේ පාට කරලා ඇවිදින ගිනි යව්වේ හිල් බාට ගල් තැලුම් මතුණු තාර වලින් වැහුවේ 550 ජාතකයම උන්ටයි බන කිව්වේ පොළවටත් වැඩිය බර උම්මයි මිනියට කර ගැව්වේ පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා එහෙනම් මහවත්තේ මේ අතෝ මොන පිටුව හංගලා පෙරළුවත් ඒකේ මොනවද තියෙන්නේ කියලා කාග මහඳුරු දන්නවා. එහෙනම් මට හොරෙන් පෙරලන්න මේ සමාජ දෘෂ්ටියේ වෙන පොත් නැහැ. එහෙනම් මේ බෞද්ධ සමාජයේ ඔබ යන ගමන මේ ලංකා සමාජයේ මානවයා ඇවිදින ගමන රාගිකයි කෙලස් බරයි කලහකාරී අඥානවන්තයි. ඒකෙන් සමුගෙන ප්‍රඥාවන්ත නිවුණු සැනහුණු පුණ්‍යවන්ත ගමනක් යන්නට නොගත් උත්සාහයක් ගනිමින් නොකරපු පව් නොකරම ඉන්න කරපු පව් නවත්තන්න නොකරපු හොඳ වැඩ පටන් ගන්න ඕන තරම් තියෙනවානේ හොඳ වැඩනේ ආරම්භ කරනවා නම් ඕන තරම් තියෙනවා හොඳ වැඩ මං ඊයේ වයඹ පළාතේ ඇවිද්දා අදත් උදේවරුව ඇවිද්දා බැලූ තෙක්මානේ වතු තියනවා පුතා හැබැයි වත්තේ කිසි බව භෝගයක් නැහැ තනි කැලෑ පොල් අක්කර 50 60 තියෙනවා ගෙඩි නැතත් පොල් හැබැයි ගස් තියෙනවා පොල් ගෙඩි නැහැ වත්ත කැලෑව වැහිලා පොල් ගහේ භාගයක්ම හැබැයි අයිතිකාරයා ඒකත් මගේ මේකත් මගේ අරකත් මගේ කීකේ ඉන්නවා මිසක් රටට වැඩකුත් නැහැ ජාතියට වැඩකුත් නැහැ ඌට වැඩකුත් නැහැ මේ වාගේ පව් ජාතියක් ලංකාවේ ඉන්නවා රටක් හැටියට නැගිටින්න නම් අපි ඔක්කොම එකතු වෙන්න එපැයි ජාති කුල ගෝත්‍ර ભેදයක් නැතුව ආගම් ભેදයක් නැතුව ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව අපට වැඩි හැකි වීරිය වඩමින් නොගත් උත්සාහයක් ගනිමින් නොකරපු හොඳ වැඩ හෙට වෙනුවෙන් මතු පරපුර වෙනුවෙන් අපි කරන්න මහන්සි ගන්න ඕන. එහෙම හැදෙන්නේ නැතුව පුතා මොකා රජ වුණත් මේ රට හදන්න බෑ. සක්‍ර දේවේන්ද්‍රයාට එන්න කියාපන්කෝ බලන්න. සක්‍ර දේවේන්ද්‍රයා ආවා දිව්‍ය සභාව අරගෙන ලංකාවේ උන් එක්ක බෑ. ඇයි? මේ අය ධර්මානුකූල වෙනකන් මේ අය මතින් සමාජයක් හදන්න බෑ. දිව්‍යාංගනාව දූෂණය කරලා නතර වෙන්නේ ආවොත් නා. ඔව් ආයක දෙකක් නෑ. දිව්‍ය පුරුෂයෝ ආවොත් එහෙම ගෑනු ගහගෙන මැරනවා අර කව බෙදා ගන්න. ඔව් මේ පහුගිය කාලේ එක පන්සලක හාඳුරු කෙනෙක් බෙදා ගන්න ගෑනු දෙන්නෙක් ගහගෙන.
පිරිමියෙක් නම් කමන්නේ පුතේ ආඳුරෝ. ගෑනු දෙන්නම වැරදීමකින් එක දවසේ ඇවිල්ලා. ඕ නුවර පැත්තෙත් ඇති. ඔව් මුන්දලා දන් දෙන්න යනවා කියලා මං දන්නවනේ. යන විදිහ සමහර පන්සල් වල අධිපති ගෑනු. මං දවසක් ස්වාමීන් වහන්සේ කෙනෙකුට බැන්නා. ඔබ වහන්සේ බණක් කියවනවා නම් කියවන්න හාඳුන්නේ කොන්ද පණ ඇතිව කිව්වා. අය මොකාගෙන්වත් අවසර ගන්න ඕනද ඔබ වහන්සේගේ පන්සලේ බණ කියන්න? ඔබ වහන්සේ මතනේ දායක සභාව ක්‍රියා කරන්නේ. ඒ වුණාට අපේ ආමුදුරුවනේ ලොකු පාසකම්මගෙන් අහන්න ඕනේ. මම හොය ඒකිට විහාරාධිපති ඔබ වහන්සේද? කොන්ද පල් නැති වැඩ කරන්නේ නැතුව හාඳුන් නිකන් ඉන්න කිව්වම. ඔව්. හාමුදුරු ඍජු ප්‍රතිපත්තියක ඉන්න ගමේ ජේෂ්ඨ ශ්‍රේෂ්ඨ උත්තම පුරවැසියා. ඒ මිනිස්යාගේ අනසක යටතේ ගම හසුරුවන්න එපා ආධ්‍යාත්මේ. ඒ වාසට රින්ගන්න යන්න ඕනේ. දුරින් ඉන්න ඕනේ. අත් පසෙහි කියලා තියෙන්නේ. අතේ දුරින්. අතේ දුරින් ඉන්න. ඈතින් ඉන්න. ඕනෑවට වඩා කිට්ටු වෙන්න යන්න එපා. ඕනෑවට වඩා ළඟට ගන්න එපා කියන වස්තු තියෙනවනේ නේ. ගින්දර, සර්පයා, රාජකුමාරයා, හාමුදුරු. ඇයි? මේවා ඕනෑවට වඩා ලම් වෙච්ච ගමන් විනාශ වෙනවා. ඒ හින්දා තමයි ඈතින් තියන්න කිව්වේ. දුරින් තියාගෙන ගන්න තියෙන ප්‍රයෝජනේ ගන්න. එතනින් එහා යන්න එපා. එඳා ඔබ දිහා බලන්න, බලලා නිවැරදි ගමනක් යන්න. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරන්න, කරපු පව් සම්පූර්ණයෙන් නවත්තන්න. අපිට මහතුරුනේ බැරි වෙලා තියෙන ඒක. දැන් පහුගිය දවස්වල ආවනේ ක්ලීන් ශ්‍රී ලංකා කියලා එකක්. නේ? එතකොටම පොඩි කුලප්පුවක් හැදීගෙන ආවා. අගමුල පටලවාගෙන පොලිස් නිලධාරියෝ පොලිස් නිලධාරියන්ගේ හිතේම තියෙන්නේ මේ වාහනවල කෑලි ගලවන එක. ක්ලීන් ශ්‍රී ලංකා ඒක. මහවැලි ගඟ වතුර බෝතල් වලින් පිරිච්ච ආදෙන්, ප්ලාස්ටික් වලින් පිරිච්ච ආදෙන් නගරෙන් එන කුණු ඔක්කොම මහවැලි ගඟේ පිරුණා. දැන් වාහනේ ස්ටිකර් ගහන්න බෑ. ඉස්සර වෙලා කරන්න ඕනේ මොකද්ද බලන්න ඕනේ. ඉස්සරලා කරන්න ඕනේ මොකද්ද කියලා. සංකල්පේ එනකොටම පටන් ගන්නෙ හූරා කණ්ඩ ලේසි වැඩක් අල්ලන්න. ඒකයි උතන තියෙන්නේ. එහෙනම් අවබෝධය අපිට එක එක්කෙනාගේ භූමිකාව ඇතුලේ ගොඩනගා ගන්න වෙනවා. කළපව නවත්තන්න ඕනේ. කළ වැරදි නවත්තන්න ඕනේ. රටක් හැටියට අපි කළ වැරදි තියෙනවා. ඒවා නුවණින් දැකලා නවත්ත ගන්න ඕනේ. ජාතියක් හැටියට කළ වැරදි. රටේ තනි පුරවැසියෙක් හැටියට ඔබ කළ වැරදි. පවුලක සමාජිකයෙක් හැටියට ඔබ කළ වැරදි. තාත්තා හැටියට කරන්නට හොඳ නැති වැරදි. අම්මා හැටියට කරන්න හොඳ නැති වැරදි. මේ විදිහට එක එක්කෙනාගේ භූමිකා දිහා බැලුවාම අපිට කරන්න හොඳ නැති දේ අපි කරලා තියෙනවා. ඒකෙන් අපි විනාශ වෙලා බව පේනවා. ඒ විනාශය නතර කරලා පැහැබර ගමනක් යන්න නම් ලස්සන ශ්‍රී ලංකාවක්, සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්, සාමකාමී නිවුණු පුණ්‍යවන්ත ශ්‍රී ලංකාවක් හදන්න නම් කළ පව් නවත්තන්න ඕනේ. එතකොටයි මේ ලංකාව නිර්මාණය වෙන්නේ. එහෙම පාපයෙන්තර මිනිසුන් පටන් ගන්න ඕනේ අලුත් වැඩ. අලුත් වැඩ නොකල හොඳ දේ කරන්න ආරම්භ කරන්න ඕනේ. සම්වර්ධන සැලසුම් පටන් ගන්න ඕනේ. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවිල්ලා ඒක නේද කරේ?
දේවානම්පියතිස්ස මහා නරේන්ද්‍රයාව පාපයෙන් මුදවාගෙන බුද්ධියෙහි පිහිටුවලා ඔහු හරහා රටවැසියන්ට ධර්මය දේශනා කළා. ඔහුගේ අනසක මත රටවැසියා ඒ බණ ඇහුවා. ධර්මයෙන් පෝෂණය වුණා. ඒ ධර්මයෙන් පෝෂණය වෙලා කරපු පව් නවත්තලා නොකරපු පව් නොකර ඉන්න තලයේ පිහිටියා. ඒ ගමන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවට දූතයෝ අවලා කර්මාන්ත 64ක් අරන් ආවා ලංකාවට. කර්මාන්ත 64ක් අරන් ඇවිල්ලා ඒ 64ක් වූ කර්මාන්ත මේ ලංකාවේ පිහිටෙව්වා. පිහිටවලා ඒ මතින් ලංකාව ස්වයංපෝෂිත කළා. ඒ ස්වයංපෝෂිත ශ්‍රී ලංකාව පින්නතුනි ලෝකෙට කණ්ඩ දීලා තියෙනවා. ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දීය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව. පෙරදිග ලෝකේ ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව. ලෝකේ වන්දනා කළා. ඊර්ෂ්‍යාකාරයෝ මේක උදුරගන්න නාවිට ඔට්ටු වුණා. ඇයි? ලෝකේම ශාස්ත්‍රීය රට අපි හින්දා. ඒක තේරෙන්නේ මේකේ ඉන්න මෝඩ ජාතියට. පාලකයන්ට තේරෙන්නේ, රාජ්‍ය සේවකයන්ට තේරෙන්නේ, බොහෝ පූජකයන්ට තේරෙන්නේ, බොහෝ රටවැසියන්ට තේරෙන්නේ. බිහි වෙන අහිංසකයා මේ රටේ අශීලාචාර ලෝකයට බිලි වෙනවා. ඒ හින්දා නොගත් උත්සාහයක් ගෙන පින්නතුනි හොඳ දේ ආරම්භ කරන්න කරගෙන ආපු ජාතික ආගමික සංස්කෘතික ජාතික යහපත් වැඩපිළිවෙළවන් නිර්මාණශීලීව ඉදිරියට අරන් යන්න වීරිය කරන්න. ඒක තමයි සතර සම්‍යක්පදාන වීරිය. මිනිහෙක් වඩන්න ඕන වීරිය. චූටි එකාගේ ඉඳලා නාකියා දක්වාම මේක පොදුයි. ඒකට ස්ත්‍රී පුරුෂ භාවයක් බලන්නේ. එහින්දා දරුවෙනි, ගැටවරයිනි, තුරුණු දූවරුනි, පුතුණුවරුනි, වැඩිහිටි දෙමව්පියනි, සහෝදර සහෝදරියනි, ඔබට මට අපට හැමෝටම මේ උපම් මනුස්ස ජීවිතය ආලෝකමත් කරගෙන රටට ජාතියට ආගමට දහමට පිරිමැහෙන මිහිතලයට බර නැති උතුම් මිනිසෙකු වන්නට වීරිය වඩන්න. එතකොට සැනසීමෙන් සැපසේ ජීවත් වෙන්න වාග්ය ලැබෙනවා. වියග්ගපජ්ජ පරම්පරාවට බුදුහාමුදුරුවෝ අනුදැන වදාරනවා උත්ථාන සම්පදා උත්සාහයෙන් හම්බ කරගත්ත දේ. උත්සාහයෙන් ලැබපු සම්පත්තිය ආරක්ක සම්පදා රැක ගන්න ඕන. අපි රැකලා නැහැ නේද? අපි රැකලා නැහැනේ. ඒකයි මේ තියෙන්නේ. ලංකාව රැකලාද තියෙන්නේ? පාරිසරික වශයෙන් රැකලා නැහැ. ආගමික වශයෙන් රැකලා නැහැ. ජාතික වශයෙන් රැකලා නැහැ. ආර්ථිකමය වශයෙන් රැකලා නැහැ. සෞඛ්‍යමය වශයෙන් රැකලා නැහැ. දේශපාලනික වශයෙන් රැකලා නැහැ. සෞන්දර්යාත්මක වින්දනීය විද්‍යාවක් යටතේ අපි රැකිලා නැහැ. ඒ නොරැකිච්ච නිසාම පුජ්‍යලයා රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. පවුල රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. සමාජය රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. රට රැකිලා නැහැ, ආරක්ෂා වෙලා නැහැ. මේවා එකින් එකට පදෙන් පදයට විස්තර කරන්න ඕනේ. ඔබට හිතලා බලලා හැදෙන්න පුළුවන්. ගෙදරට හම්බෙන පඩියට එපැයි රැකෙන්න. අවශ්‍යතා අපිනේ හදාගන්නේ. නේද? අනවශ්‍ය වූ අවශ්‍යතාවයන් අපි හදාගන්නවා. හදාගෙන ඒ වෙනුවෙන් ඔට්ටු වෙනවා. හැබැයි හම්බෙන දේ මත ඒ අවශ්‍යතා ඔක්කොම පියවන්න බෑ. අනවශ්‍ය වුණේ අවශ්‍ය කරගෙන ඉන්නේ. නේ?
ගෙදර ගෑනිත් උදේට කඩෙන් කනවා. ළමයි දෙන්නටත් කඩෙන් අරන් දෙනවා. මිනිහත් කඩෙන් කනවා. රුපියල් 2000යි. 1000න් පියවන්න තිබ්බ වැඩේ පුතා. 1000න් පියව ගන්න තිබ්බ වැඩේ. හාල් මැස්ස 3-4 දෙනෙක් බැදලා සම්බෝල චුට්ටක් හදාගෙන කැකුළු හාල් හුඬු 3ක් ලිපේ තියාගත්තා නම් මේ පවුලේ උදේ වේල පිරිමහ ගන්න තිබ්බ රුපියල් 1000කින්. හැබැයි ඔක්කොම කඩෙන් කන්න ගිහිල්ලා 2000යි. චූටි එකා කියනවා වතුර බොන්නත් බෑ කොකා කෝලා බොන්නේ කියලා. ඊට පස්සේ මේකි ස්කූටරෙන් බැහැලා කඩේ මුදලාලිට කෑම පෙට්ටි දෙක දීලා කියනවා මේවට කෑම දාලා දෙන්න. මොනවද නෝන මහත්තයා ඕනේ? පොඩි කෑමුණු දිහා බලලා අහනවා මොනවද ඕනේ? ඌ කැමති දේ දෙන්නේ. මං කැමති දේ නෙමෙයි. ස්වාමීන් වහන්සේ ඒකනේ ඉතින් හොඳ. ඌ කැමති දේ. ඌ කැමති දේ දෙන්න බැරි වෙන දාට. ඌ නොකල් වයසේදී ඊට පස්සේ ගෑණියක් ඉල්ලනවා. හෝටලයක බුදියන්න යන්න ඉල්ලනවා. මියුසිකල් එකට යන්න ඉල්ලනවා. අහල පහල උන්ට ගහන්න අවසර ඉල්ලනවා. මට මේ ඉස්කෝලේ බෑ අහවල් ඉස්කෝලේට යන්න ඕනෑ කියලා ඉල්ලනවා. කොහොමද දෙන්නේ? පුළුවන්ද දෙන්න? කොහොම හරි දෙන්න වෙනවා. දුන්න නැත්තම් සියදි විනාසා ගන්නවා. ඒ ක්‍රමේනේ තියෙන්නේ. ළමයට දරන්න බෑ ෆෝන් එක. ගෑනිට දරන්න බෑ ෆෝන් එක. මිනිහට දරන්න බෑ ෆෝන් එක. ෆෝන් බිල් විතරක් ගෙවනවා මාසෙට 60000ක් විතර. ගෙදර ආදායම 60000යි. කොහොමද පුතේ ආරක්ෂා කරගන්න? පුළුවන්ද? බෑ. මේ විනාශෙනේ තියෙන්නේ. තමන්ගේ ප්‍රමාණය දන්නේ ගුණය දන්නේ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ චතුත්තම්පි නිදාපෙය්‍ය ආපදාසු භවිස්සති. අපේ පාර්ලිමේන්තුවටවත් තිබ්බේ නැහැ. හැබැයි මහාචාර්යවරු ආචාර්යවරු පඬිතයෝ හිටියේ. බූවල්ෙන් තලන්න එපැයි බොල මුත්‍රා කරලා. කාලකන්ණි જાතියට. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය ද්විහි කම්මං පයෝජේ හම්බ කරන ධනය 4කට බෙදන්නලු. බෙදලා එක කොටසක් පරිභෝජනය කරනවා. කොටස් දෙකක් ධන උපයන්න යොදවනවා. ධනය උපයන්න යොදවනවා. එක කොටසක් නිදහම් කරනවා. පොතේ දානවා. හංගලා තියෙනවා. තැම්පත් කරනවා. මොනවටද? ආපදාසු භවිස්සති. හදිසි කරදරයක් වුණොත් ගන්න. අපි ගම් වතුර ගලනකොටම ඉන්දියාවට යනවා. භූමිකම්පාව එනකොටම චීනෙට යනවා. නියඟේ එනකොටම ජපානෙට යනවා. වසංගතයක් එනකොටම ඇමරිකාවට යනවා. මෙවුන්ගේ අතේ පොල් කට්ට හැම වෙලාවෙම. හිඟන වල් ජාතිය. ජනාධිපති අගමැති ඇමති මණ්ඩලේ පොල් කටු තියාගෙන ඉන්නේ. හිඟා කණ්ඩයන්. ඒ හිඟන්නන්ගේ රටවැසියොත් එහෙමමනේ. හිඟා කනවා. හෙට නවත්තමු බලන්න අස්වැසුම දෙන්න. මෙවුන් මැරනවා අස්වැසුම දෙන්නේ නැහැ කියනකොට මෙවුන් මැරනවා ආණ්ඩුව පෙරලනවා. දැන් මේ මහවත්තේ නැද්ද අස්වැසුම නැති අය? අස්වැසුම නැති දුප්පත් අය නැද්ද මේ මහවත්තේ? ඉන්නවා. ඒ උන් ජීවත් වෙන්නේ. මේ මහවත්තේ හොරට අස්වැසුම ගන්නෙ උන් නැද්ද? 4න් 3ක්ම හොරු. මේ මෙතන ඉන්නේ. අස්වැසුම කනවා නම් උපදින්නේ නිරේ.
ඔව් ඔව්. උපදින්නේ නිරේ හොරට කන්නේ මේ. සමස්ත රටවැසියාගේ මේක වංචා කරලා හොරට කනවා. නෑ හාමුදුරු. නැත්තේ නෑ. ඔබ ලියාපදිංචි වෙච්ච දවසේ ඔබ සුදුස්සෙක් කියලා පෙන්වන්න බොරුනේ ඔක්කොම ලියලා දුන්නේ. ඇති වත්කම් හැංගුවානේ. නැති දුප්පත්කම් පෙන්නුවානේ. පෙන්නලා ඕක අරගෙන කනවට වඩා හොඳ නැද්ද කක්කුස්සියකට බහැලා බාල්දියකට ගත්තා. නීච පෙරේත ගති මේ රට තුල තියෙන හින්දා දේශපාලඥයාගේ රාජ්‍ය සේවකයාගේ අවශ්‍යතාවයට සමෘද්ධි නියාමක මහත්තයා බත් කන්නේ යම් ගෙදරකින්ද ඒ පවුලේ උන්ට අස්සසුම තියෙනවා. යාළු වෙලා හිටියොත් ගෑණියෙක් එක්ක අස්සසුම. මේකට හිස්සසුමක් නැහැනේ ඔළුව තියෙන්න එපා. ඔළුව නැහැ. නීතියත් එහෙමයි. යාළුවා කවුද මිත්‍රයා කවුද බලවතා කවුද අතමිට ඇත්තා කවුද ඒ කාට වැඩි සැලකිල්ල. පූජ්‍ය පක්ෂෙත් එහෙම තියෙනවා. ධනවතා එනකොට හාඳුරුව නැගිටිනවා. දේශපාලඥයා එනකොට බලවතා එනකොට නැගිටිනවා. ඒ තරමට පුතා බොහෝ තැන මන් දැකලා තියෙනවා. වේදිකාවේ පල්ලෙහා හාඳුරුවරු උඩ බලාගෙන ඉන්නවා. මිනි මරුව වේදිකාව උඩ ඉඳගෙන ප්‍රතිහාර්ය පානවා. ලැජ්ජය බෑ. ලැජ්ජය බෑ. ඒ තරම් සමාජයේ පල්ලෙහා වැටිලා. අපි රැකලා තියෙන්නේ මොනවද? රැකලා නැහැ. ඒ හින්දා දැන් හරි 100 පිහිටුවාගෙන වෙන්න තියෙන જાති ඔක්කොම වෙලා ලෝකේම නින්දාවටපත් වෙලා විඳින්න තියෙන දුක් අනන්තයට විඳින මේ ජන සමාජයේ ඔබ ප්‍රායෝගිකව දැකලා තියෙන මේ අත්දැකීම් මත නැවත අතීතයේ අපේ මුතුන් මිත්තෝ හැදූ ශ්‍රී ලංකාව නිර්මාණය කරන්නට ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව කරන්න බුදුන්ගේ දේශය නිර්වාණගාමී පුණ්‍යවන්ත මිනිසුන්ගේ රටක් කරන්න සෞභාග්‍යයෙන් සපිරි නිවහල් දේශයක් හැටියට ගොඩනගන්න ඔබ හැම දෙනාම එකට එකතු වෙලා තම තම නැන පමණින් තම හැකි අයුරින් මේ රට වෙනුවෙන් දායක වෙන්න බලන්න රකින්න තියෙන උතුම් ගුණ ආරක්ෂා කරන්න. ඒකයි වටින්නේ. 3 කල්යාණ මිත්තතා. ඒකට පුතා මෛත්‍රිය ඕන. මිතුරු බව ඕන. අපේ ප්‍රතිලාභ මේ ලෝකේ කවුරු භුක්ති විඳත් ඒ දිහා සතුටින් බලන්ද අපි මැලි වෙන්න හොඳ නැහැ. ඒ කලන මිතුරු දම ආරක්ෂා කරන්න ඕනේ. මං චූටි කාලේ අපේ බහුතරයක් රෝහල් වල හිටියේ දෙමළ දොස්තර මහත්තුරුමයි. ලංකාවේ මුල් කාලේ හිටියේ දෙමළ දොස්තර මහත්තුරු බහුතරයක්. මං හිතනවා 90ක් තරම්. දැන් වගේ නෙමෙයි. හැබැයි මිනිස්සු ෆුට් සයිකලේ ලෙඩාගේ ගෙදරටත් එනවා. මට හොඳට මතකයි මං චූටි කොල්ලා කාලේ අපේ තාත්තා අසනීප වෙලා කළු පාට දොස්තර මහත්තයෙක් හිටියා දෙමළ එක්කෙනෙක්. ෆුට් සයිකලේ පැදගෙන කිලෝමීටර් 4ක් අපේ ගෙදරට ආවා. තාත්තව බලන්න. ඇවිල්ලා බෙහෙත් ටික ලියලා බෙහෙත් පෙති දීලා ගියා. බලන්න. දැන් දොස්තර ගාවට යන්නත් ඕන, යන්න ටිකට් කඩා ගන්නත් ඕන. ටිකට් කඩාගෙන ගිහිල්ලා ඉවරලා ලියලා දෙන බෙහෙත් අට්ටෝරුව උගෙම පාමසියට ලියන්නේ ඒකට 10-15,000 දෙන්නත් ඕන. බැරි වෙලාවත් සැත්කමක් තිබ්බොත් එහෙම ලක්ෂ 50ක් හොයන්නත් ඕන. බේරෙන්න නම් පුදුම මිතුරුකමක් තියෙන. පුදුම මිතුරුකම සීරි මාංශත් එක්කන් උරා බොනවා බලන් මදුරුවා.
ඒවට දාන්න දැල් නැහැ. ඒවට දාන්න දැල් නැහැ. ඒ දැලට තමයි රාජ්‍ය ප්‍රතිපත්ති තිබ්බේ. ආයතන සංග්‍රහයන් තිබ්බේ. නීති රීති තිබ්බේ. ඔය රැකියාව කරනකොට දිවුරුම් දෙන දිවුරුම් ප්‍රකාශයක් තියෙනවා. මෙතන ඉන්න එක රාජ්‍ය සේවකයෙක්වත් අසං කරපු දිවුරුම් ප්‍රකාශය කියවලා තියෙනවද? එක මිනිහෙක්වත් කියවලා නැහැ. ඒකේ තියෙන්නේ පුතා ප්‍රතිපත්ති ප්‍රකාශයක්. මේ රාජ්‍ය සේවයේ පිහිටනකොට Taman සතුව තියෙන වගවීම් වගකීම් යුතුයකම් ඒවට එකඟ වෙලා අස්සම් කරන්නේ. හැබැයි අපි මොනවද වගකීම් මොනවද යුතුයකම් ඒ වෙනුවෙන් වග වෙන්නේ කොහොමද? අපි දැකලා නැහැ. දැකලා නැතුවයි අස්සම් කරලා තියෙන්නේ. රාජ්‍ය සේවයට ආවට පස්සේ ඊට පස්සේ මිනිසුන්ව රිදවනවා. මිනිසුන්ගේ දාසේ කොබ. රාජ්‍ය සේවකයා කියලා කියන්නේ මිනිසුන්ගේ වැඩකරුවනේ. ඒකට රටවැසියෝ පඩි ගෙවනවා. එතකොට ඔබ 16 මිසක් ඔබෙන් සේවය ලබන්න යන මිනිහද 16. ඌව ගණන් ගන්නෑ. ඌව රස්තියාදු කරනවා. ඌට නිඳා කරනවා. උගේ වැඩේ කරලා දෙන්න නැතුව ඌව හූරා කනවා. ඕක කරලා දෙන්න නම් මෙහෙම කරපන්. එමු වල් જાතිය. වල් මම පළාත් සභාවේ සේවය කරන කාලෙත් දැක්කා. ඉස්කෝලේ වැඩ කරන කාලෙත් දැක්කා. වර්තමානයේ මුළු සමස්තයේම වෙන දේ දිහත් මම දැකලා තියෙනවා දන්නවා. දැන් එසේ හූරා නොකන තනක් නැති තරමට පුතා. ඉස්සර ඉස්කෝලෙන් අල්ලස් ගන්න බෑනේ. දැන් අල්ලසා දූෂණ මර්ධනයකේ වැඩ කරන මහත්තයෙකුගෙන් මේ නුවර පැත්තේ ඉස්කෝලේකින් අරන් තියනවානේ ළමයව දා ගන්න අල්ලස්. ඌත් දීලා. හැබැයි එලි කරේ නැහැ. දීලා හිටියා. එතකොට තමන්ගෙනුත් අල්ලස් ගන්නවා නම් රටේ පුරවැසියාගෙන් කොහොම ගන්නවා ඇද්දයි සිතා. ඒ වෙලාවෙම නේද බෙල්ලෙන් අල්ලලා සේවයෙන් පහ කරන්න වැඩේ කරන්නේ. ජීවිතේටම බලු වැඩ නොකරන්න හිඟා කන්න. හොරුන්ගේ හොරු කම්බ හොරු. මේකේ ඉන්නේ ඒ වාගේ හොර කල්ලියා. අල්ලසා දූෂණයකෙත් ඉන්නේ අල්ලස් ගන්නෙව්. ඒකනේ. එහෙම නිවටයි. එඳ 100 පිහිටුවාගෙන පින්නතුනේ මේ රටට ආදරය කරන්න. තමන්ට ආදරය කරන්න. ප්‍රේම කරන්න. පවුලට පඳුරට ආදරය කරන්න ප්‍රේම කරන්න. එතන ඉන්නේ පටන් ගන්න ඕනේ. ගෑණි මිනිහට ආදරය කරන්න ඕනේ. මිනිහා ගෑණිට ආදරය කරන්න ඕනේ. හදාගත්ත දරුවන්ට ආදරය කරන්න ඕනේ. එතකොට දෙමව්පියන්ගෙන් දරුවෝ ආදරය ඉගෙන ගන්නෙ. නැත්තම් පොඩි එකා කොහෙන් ඉගෙන ගන්නද ආදරේ? දෙමව්පියන්ගෙන් ඉගෙන ගන්න. සෙනෙහස ආදරය, ප්‍රේමය, කරුණාව, දයාව, මෛත්‍රිය. මේ උතුම් කල්යාණ මිත්‍ර ගුණ අපි ඒවා ඉගෙන ගන්න. නපුරුකම් තමයි සමාජය ඇතුලේ තියෙන්නේ. මට මතකයි අමරදේව මහත්තයා කියනවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ හිතේ කඳුළු බිඳු රැතනියානේ ඉහ ඉන්දර ඉඳ ඉකි බිඳිනා සඳ ආදර සමරුම් ප්‍රේම පුරානේ ඔබට විරාගිනි නොගෙනවා ඔබට විරාගිනි නොගෙනවා තනිකම රජ යන
පාලු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබේ දිවි අරනේ රුවන් විජිතයේ මැණික් පහන් වැට දැල් වේවා මැණික් පහන් වැට දැල් වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ පිටු පාලා යන සොඳුරු ලඳුනේලු පුතා යාළු වෙලා හිටපු පෙම්වතාව අතෑරලා හදිසියෙම වෙන පෙම්වතෙක් සමග හාද වෙලා කෙටි කලකදීම කසාද බැඳගෙන පළවෙනි පෙම්වතාගේ දොරකඩින්ම යන්න යනවා. ඒ දර්ශනය දකින පළමු පෙම්වතාගේ හිතේ උපදින සිතුවිලි තමා මේ ගීතේ තියෙන්නේ. බාන්ඩකගේ ප්‍රේමනීය කල්යාණ මිත්‍ර උදාරතර ආචාර විද්‍යාත්මක බව ආධ්‍යාත්මීය බව ඒ තමා සැබෑ මිනිහා. ආ රත්නපුරේ ගොනෙක් මේ ඊයේ පෙරේදා දැක්කනේ ඊයේ. තමන්ගේ පෙම්වතියෝ මැරුව හැකිද පුතා? පෙම්වතියෝ මැරුව හැකිද? මොකද්ද ඒ ප්‍රේමය? පෙම්වතිය වෙන එකෙක් එක්ක දීග යනකොට ආශිර්වාද කරලා ඇය කනවැන්දුම් වූ දාක ඇය දිහා ආපහු මෛත්‍රියෙන් බලන්න තරම් ඇහැ තියෙන්න ඕනේ. ඒක තමයි මෛත්‍රිය. ඇයට උදව් කරන්න ඕනේ. ඇය වැටිච්ච වෙලාවට. ඇය වරදක පැටලෙන වෙලාවට. ඇයව නිවැරදි කරන්න ඕනේ. ඇයගේ ගමන හදන්න ඕනේ. ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. මේ දෙපාර්ශ්වයේ මෙහෙම වෙන්න ඕනේ. මම දැක්කා එක තැනක ඔය වාගේ බිරිඳ සැමියා පිළිබඳව මෛත්‍රිය වඩනවා. දීපිකා පියදර්ශනේ පිරිද්ද කොහෙද ඒක කියන්නේ? ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා hina වෙන්න ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න රැට රැට ඉන්දර කොඳුර කොඳුර කවි කියන්න පාට පාට පම් පැදුරේ මටත් ටිකක් ඉදති. ඔය සින්දු අහගෙන ඉන්නකොට මට පේන්නේ නාකි ලොක්කියක් බකල් ගගහ. ඔව් ඔව් ලොක්කා කල්පනා කර කර ඉන්න තැනට එනවා. ගාට ගාට කියනකොට මට හිමින් 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 ඇවිත් කියන එක මගේ ඔළුවට එන්නේ. මට දැනෙන්නෙම මෙහෙම දෙපැත්තට කිර කිරා ඇවිල්ලා කල්පනා කර කර ඉන්න ලොක්කාගේ හුදකලා බව නැතිකරන්න. දැන් මේ ගෙවල් වල නෑ මේ මිතුරු දම නෑ. ලොක්කි සිල් ගන්න යනවා ලොක්කා දෙවේලම බඩගින්නේ. මේ උන්දට හම්බෙනවනේ උපාසක දානේ. උන්ද ගහලා අරිනවා. ලොක්කට එන ගැහුවත් කමක් නෑ. පතිවෘතා සීලයලු තියනවා පතිවෘතා. හැබැයි රංගපාන්නේ පත්තිනි අම්මගේ නංගි වාගේ. කිරි අම්මා දාන්නට යනවා කිරිබත් ගිලින්න. පත්තිනි අම්මගේ නංගි. මාවිලාගේ ඔළුව ලිපේ දාලා පුච්චලා මිනිහට සම්බෝලෙට අඹරලා දුන්නා. දීලා ඉවරලා කිරි අම්මා දාන්නට යනවා.
මේ සත්‍යයෙන්ම මම දැකපු එකන්නේ මගේ ජීවිතේ. මම පොඩි කොල්ලා කාලේ තමයි ওই සිද්ධිය. අවුරුදු 13ක් විතර ඇති මට. ලොක්කි මැරෙනකොට මම මහාන වෙලා. මම මහාන වෙලා ඉද්දිම කිරියම්ම දානවලට යනවා. උන්දා තරුණ කාලේ මං චූටි එකා. මං තරුණ කාලේ උන්දා නාකි. හැබැයි ඒ උන්දා තරුණ කාලේ පැනපු කඩුළු මං දැක්කා. එහින්දා දැන් මෙව් උන්දා රංගපාන්න හැදුවට මං ඉදිරියේ පුළුවන් ද පුතා රංගපාන්න? රංගපාන්න බෑ. දැන් මම දන්නේ නැනේ මහවත්ත ගැන. හැබැයි මහවත්තේ කොල්ලෝ දන්නවනේ. මහවත්තේ කොල්ලෝ දන්නවා. එහෙනම් මෙතන ඉන්න පත්තිනි අම්මලා කවුද? කිංචි මානවිකාවෝ කවුද? මාගන්දියලා කවුද? ඔක්කොම දන්නවා මේ ඉන්න අය. මරණ මංචකයේදීත් සිහිපත් කරගෙන අපායට යන ඔබට මිනිහ ඉස්සරහ තියාගෙන බොරු කියලත් අපා ගමන සාර්ථක කරනවා. ඔව් මං නම් බොරු කියන්නේ. මං එදා මලගෙදරට ගිහිල්ලා කිව්වේ යට ගිය දවස බරණැස් නුවර කතා නෙවෙයි. මං එදා කිව්වේ මේ දවස ශ්‍රී ලංකාද්වීපයේ මහින්ද රාජපක්ෂ නම් රජ කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අපේ ගමේ මෙවුන්දා මාවිලාගේ ඔළුව කපලා ලිපේ දාලා පුච්චලා සම්බෝලෙට අඹරලා තම සැමියාට කණ්ඩ දීපු කූට ස්ත්‍රියක් අපායට යන විදිය බලාපියව කිව්වා. මට කලින් අනුශාසනාවලදී කියපුවා ඔක්කොම බොරු කිව්වා මම. මෙවුන්දට නිවන් යන්න බෑ. සත්‍යයි. තමන්ගේ මිනිහට මාවිලාගේ ඔළුව අඹරලා දීලා මිනිහව මරන්න තැත් කරලා අනියම් සැමියා එක්ක දීග ගියපු මෙවුන්දා අර මිනිහා අනන්ත දුක් විඳලා මැරිලා ගියා. ඇස් දෙක අන්ධ වෙලා දත් ටික හැලිලා අතපය වාරු නැතුව සරප විසට. කිරියම්ම දානේ පිළිගත්ත හැකිද අම්මා? මට කියන්න මේකිට පුළුවන්ද? බෑ. දැන් ඔබ අනුමත කරනවානේ බෑ කියලා. එහෙම එකීලා මහවත්තේ නැද්ද? ඇත්තට මූණ දෙන්නකෝ. ඇත්තට මූණ දෙන්න. බොරු කරන්න එපා. එහෙනම් මෛත්‍රිය කරන්න. කසාද බැඳපු දවසේ තම් පෙම්වතාට ආදරය කළාද? පෙම්වතියට ආදරය කළාද? පළවෙනි දීග ඇවිල්ලා පළමු ගමනේදී ඔබ යම් ලෙන්ගතුකමකින් ස්නේහයකින් සතුටකින් සැපවින්දා නම් මරණයෙන් සමුගෙන යනකම් ඒ දත් හැලිච්චි ඇකිලිච්චි ගෝණි පඩංගුවක් වාගේ වෙච්ච ගෑණිටත් මිනිහටත් ආදරය කරන්න. ඒක තමයි බෞද්ධ දර්ශනයේ කල්යාණ මිත්‍ර භාවය කියලා කිව්වේ. මිතුරු තුමෝ දුක සැප දෙක හිම පැවති බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවිති. එතෙන්ට එන්න. අහිමි වුණත් Taman බලාපොරොත්තු වෙන දේ ඒ ගැන කරුණාවෙන් බලලා ඔවුන්ට මෛත්‍රිය කරන්න. පාපයෙන් අත මුදවන්න, රැකවරණය දෙන්න, ආශිර්වාද කරන්න. ඒක තමයි කල්යාණ මිත්‍ර භාවය. අමරදේව මහත්තයා අර පෙම්වතා ගැන කිව්වේ ඒක. පෙම්වතිය වෙන කෙනෙක්ගේ අතගෙන යනවා. පෙම්වතා දකිනවා. පෙම්වතා හිතනවා මට අනාරාධිතව මා ඒ මගුල් ගෙදරට යා යුතු නැහැ. මං ගියොත් මාගේ පෙර පෙම්වතිය මා දැකලා කම්පා වෙයි. සැලෙයි. බිය වෙයි. ඇගේ අත ගන්න ඇවිල්ලා ඉන්න සැමියා මා කෙරෙහි සැක උපදවයි. ඇය කෙරෙහි සැක උපදවයි. වැරදියට දැකලා යුග ජීවිතේ යම් දවසක අවුලක් වෙයි. ඥාතියෝ මා එතෙන්ට යන විට මං එය කඩාකප්පල් කරන්න සතුරෙක් යයි සිතා ගැටෙයි. අර සොඳුරු මංගල මොහොත මා නිසා විනාශ විය හැකියි. ඒ නිසා මා නොයා යුතුයි. බලන්නකො.
කොච්චර දුර බලලද කියලා. මා නොයා යුතුයි. මා කල යුත්තේ ඇයට ආශිර්වාද කිරීම පමණයි. මා පෙම් කළ කල ඔබේ අතින්වත් අල්ලලා නැහැ රාගිකව. ඒ නිසා පතිවත ඇති කුලවත් ගමනක් යන බව මන් දන්නවා. ඒ නිසා ඔබේ අතගත්ත සැමියා සමග চিරාත් කාලයක් සිහිනකදීවත් දුකක් බියක් නොවිද සුවසේ සැපසේ සෞභාග්‍යයෙන් පිරුණු ජීවිතයක් ගෙවන්න වාසනාවන්ත වේවා. මැණික් ගලකින් කරන ලද පහනක් වාගේ හැමදාම ඔයාලගේ ජීවිතවලට ආලෝකය ලැබේවා. දෙදෙනාටම මේ දිවි ගමනේ ආයුරාරෝග්‍ය ආදී සැප සම්පත් වින්දනය කොට සොඳුරු යුග ජීවිතයක කෙලවර මරණයෙන් සමුගෙන යන තාක්කල් ශ්‍රී සුබ මංගලං සුබ ගමන් කියලා කියන. බලන්න. ගීතයත් බණ වාගේ බණ වලින් ගීතය හදලා තියෙන. මේ සමාජය නිකලල් කරන්න. මෛත්‍රී සහගත කරුණාවන්ත එකක් කරන්න. හැමෝම හැමෝටම ආදරය කරන ලෙන්ගතු තැනක් නිර්මාණය කරන්න. එහෙම වුණා නම් පින්නතුනි ඔය පෙම්වතුන් අතින් මැරෙන පෙම්වතියන් පෙම්වතියන් අතින් මැරෙන පෙම්වතුන් කවදාක්වත් අකාලේ මැරෙන්නේ නැහැ. තම දෑතින් සියදිවි නසා ගන්න අය සියදිවි නසා ගන්න. මම දැක්කා මාතලේ පැත්තේ ළමෙක් නර්ස් නෝනා කෙනෙක් කෝච්චිය එනකොට අධිවේගී දුම්රිය එද්දී සුදු ඇඳගෙන ගිහිල්ලා රේල් පාරේ අත් දෙක උස්සාගෙන හිතලා බලන්නකෝ. ඒ රියදුරා කියනවා කෝච්චියේ පිරිමියෙකුටවත් ඒ එන කෝච්චියේ එන වේගයත් එක්කන් සද්දෙත් එක්කන් සැලෙන්නේ නැතුව බෑලු ඉන්න. එහෙව් එකේ මේ නර්ස් නෝනා හිටියලු කෝච්චියේ ඉස්සරහා තමන්ගේ ජීවිතේ විනාශ කරගන්න. බලන්නකෝ ඇය මොකේට ආදරෙන්ද මේ ජීවිතේ පිදුවේ? සැමියා ඉන්නවා, දරුවෝ දෙන්නෙක් ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, ඥාතියෝ ඉන්නවා, සේවා ස්ථානයක් තියෙනවා, දුර්ලභ උතුම් රැකියාවක් තිබුණා. සංසාරයේ පිනට හම්බෙච්චි මේ සොඳුරු ජීවිතේ අර වාගේ රෞද්‍ර කටුක අත්දැකීමක් ලැබලා මරණයට යන්න තරම් මොකක්ද යා විසඳගත්ත ගැටලුව විසඳගත්ත ක්‍රමය? මේ මනුලෝ ඉපදිච්චි මේ වාගේ පිස්සෝ ඕන තරම් අපට මුණ ගැහෙනවා. එහින්දා පින්නතුනි තමන්ට ආදරය කරන ගමන් ලෝකයට ආදරය කරන්න. ඒ ආදරණීය ලෝකය හැමෝගෙම දියුණුව දකින්න ආසයි. හැමෝම සතුටින් ඉන්නවා බලන්න ආසයි. හැමෝම නිරෝගීව ඉන්නවා දකින්න ආසයි. හැමෝම සැපසේ ගමනක් යනවා දකින්න, නිවැරදි වෙනවා දකින්න ආසයි. ඒ උතුම් ගමන යන්න ඔබට මෙත්සිත පහල කරගන්නට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන කාරණාව පින්නතුනි වාක්‍ය දෙකකින් කිව්ව හැකි. මොකක්ද අවසාන කතාව? කාරණා හතරක් විස්තර කරනවා කිව්වනේ වියග්ගපජ්ජ සූත්‍රයෙන් උපුටාගෙන. සමජීවි කතා. මොකද්ද සමජීවි කතා කියන්නේ? උපාසකම්මලා සමජීවි කතා. අජ්ජයි මංච දිවසං උපෝසතං උපෝසාමි අට්ඨංග සමන්නාගතං සීලං සමාදියාමි. සිල් ගන්න ගියාම ඔහොම එකක් කියනව නේද? මොකද ඒ කියන්නේ? මොකද්ද ඒ කියන්නේ? ඔව් ඒ උන්දයි මාරි දන්නවනේ. කා ඉදිරියේද දිවුරුම් දෙන්නේ?
තුනුරුවන් අභියස ඉඳගෙන සූර්ය දිව්‍ය රාජයා දිහා බලාගෙන උදේ පාන්දර දිවුරනවා. සූර්ය දිව්‍ය රාජයා මේ ලෝකයට ආලෝකේ රැගෙන ආ මොහොතේ සිට බටහිර ආකාශයෙන් සූර්ය දිව්‍ය රාජයා ආලෝකේ නැතිකොට අඳුර ගලාගෙන එන්නට සලස්සා බැස යනතුරු දිවා කාලයේ මුළුල්ලේ මා මේ සමාදන් වූ අෂ්ටාංග උපෝසත සීලය දිවි දෙවැනි කොට ආරක්ෂා කරන්නට ප්‍රතිඥා දෙමි. එහෙම කියන මෙවුන්දලා 2:00යි 3:00යි කියනකොට මල්ලත් ගත්තා පැන්න. කාවද රැවට්ටුවේ? කා ඉදිරියේ දිවුරුන් දීලා කාව රවට්ටන්නද මේ යන්නේ? කාවවත් රවට්ටන්න බෑ. තමන්මයි රවටා ගන්නේ. එයින්ද බොරු නොකර හරියට යන්න ජීවිතේ දකින්න. පින්නතුනි අපේ කාලය හොඳට කළමනාකරණය කරන්න ඕන. අපි නාකි වෙනකන් ඉන්න හොඳ නෑ වැඩ කරන්න. පින් කරන්න, දන් දෙන්න, සිල් රකින්න. සිල් බිඳෙන කාලේ සිල් රකින්න ඕන. සිල් බිඳින්නේ මේ වයසේ ළමයිගේ කාලේ. නේද? බලන්නකෝ. දැන් අර පෙම්බතා අවුරුදු 20 ගානක් පෙම්බතියට 20 ගානක් ඒ ජෝඩුව සිල් නොරැක්ක නිසා තමයි ගැටුනේ. නාකි අම්මා කෙනෙකුගේ පෙම්බතේ බෙල්ල කපයිද? නාකි ලොක්කෙක් ඕවා හින්දා සියදු වෙන නෑනේ. ඇයි? ඒ සිල් බිඳිලා නෑ, ගැටෙන්නේ නෑ. වැරදි වෙලා නෑ, ඒ හින්දා හැප්පෙන්නේ නෑ. විනාශ වෙන්නේ නෑ. ඒවා තියෙන්නේම මේ ලපටි වයසේ, ගැටවර වයසේ, තරුණ වයසේ, මැදියම් වයසේ. සිල් ගන්න ඕනේ ඒ වයසේ. බලන්නකෝ අරක්කු බොන්නේ, සිගරට් බොන්නේ, කුඩු බොන්නේ, ගංජා බොන්නේ, වල්කමේ යන්නේ, හොරකමේ යන්නේ, සූරා කන්නේ. පෙන්ෂන් ගියාට පස්සේ සූරා කෑව හැකිද? පෙන්ෂන් ගියාට පස්සේ අල්ලස් කන්නත් බෑ, සූරා කන්නත් බෑ, හොරා කන්නත් බෑ. හැබැයි පෙන්ෂන් යන්න කලින් ඒ වැඩේ කරනවා. ඒවා කරලා ඉවරලා ඇටමාලේ දාගෙන ඉඳගෙන ඉන්නවා. පව් හේතුව හැකිද? පව් හොදන්න බෑ. පව් සමා කරන්න බෑ. ඒවා දිවි ගමනේ කොතනදී හරි විපාක දෙනවා. ඒ හින්දා සිහිය පිහිටුවාගෙන සමජීවිකතා ජීවිතයේ සමසේ පවත්වාගෙන යන්නට ණයත් නැතුව බයත් නැතුව සතුටින් ජීවිතේ පවත්වාගෙන යන්නට අයට සරිලන විදියට වැයට සරිලන විදියට අය ඇතිව ජීවිතේ හදන්න ඕනේ. අපි අයවැය පාලනය කරගන්න දන්නේ. අය අඩුයි, වැය වැඩි. එතකොට හැමදාම ණයයි. ණය නිසා බයයි. බය නිසා දුකයි. ඒකනේ මේ තියෙන්නේ. පැටලැවිලි බොම. දැන් මේ රට ණයයිනේ. ණය නිසා බයයි. ඒකින්ද අරුන් කියන විදියට දාසකම් කරනවා. දන ගහපියව දන ගහනවා. ණය දෙන්න නම් අරුන් පන්නාපියව එතකොට පන්නනවා. ණය දෙන්න නම් කෑල්ල අල්ලියාපියව අල්ලියනවා. ණය දෙන්න නම් බුදියාපියව බුදියනවා. ණය දෙන්න නම් තොපේ රටේ ගෑනු අපිට දීපියව ගෑනු ටික දෙනවා. එහෙමම තමයි ලංකාව කෙරුවේ. පිරිමියෙක්වත් නොදීපු රටේ. අපේ රටෙන් පිරිමියෙක්වත් දුන්නද පිට රටියන්ට? දුන්නේ. මේක ගෞරවනීය අභිමානවත් රටක්. අභිමාන කියලා කොලේ ලිව්වට. අභිමානවත් රටක් අපිට තිබ්බේ. ඒක හදන්න වීරිය කරපල්ලා. අභිමාන කියලා නිකන් එපා.
ඒක හදන්න වීර්ය කරපළා. මේ වාගේ වැඩ නැවත හැම අවුරුද්දෙම අවුරුද්දට කීප වතාවක් නිර්මාණශීලීව මිනිසුන්ගේ ඔළුව හදන්න ඕන පුතේ. ඔවුන්ට කන්න දුන්නට වැඩක් නැහැ. බෙහෙත් දුන්නට වැඩක් නැහැ. ඔළුව හැදුනොත් තමයි හරි. හදවත හැදෙන්න ඕන. ඔළුව හැදෙන්න ඕන. ප්‍රඥාව ඇති, ගුණවත්කම් ඇති සමාජයක් ඇතුලේ මොනතරම් නැති බැරිකම් තිබුණත් මිනිස්සු සතුටින් ජීවත් වෙනවා. උපක්‍රමශීලීව සතුටින් ජීවත් වෙනවා. ඒකට හොඳට වීරිය වඩන්න පුරුදු කරන්න ඕන. ලද දෙයින් සතුටු වෙන්න හැකි සමාජයක් හදන්න ඕන. ඒකට හොඳට තමන්ගේ අය සහ වැය පාලනය කරන්න ඕන. අපේ රට ඒක කරලා නැහැ. රටේ හැටියට නෙමෙයි පුතේ තියෙන වාහන. රටේ හැටියට නෙමෙයි තියෙන වියදම්. රටේ ප්‍රමාණයට නෙමෙයි සංවර්ධන සැලසුම්. ව්‍යාපෘති ව්‍යාපාර මොකවත් නැහැ, නිෂ්පාදන නැහැ. අපි චූටි කාලේ කොබෝනයි ලෙස වැඩුණු උග්ගස්සී නිසාදයි ගන්තලාවේ කවි පොත් ලියලා තිබ්බේ. කර්මාන්ත ශාලා. ඒ වගේ වෙන කාර්යය පරපුරෙන් පරපුරට දායාද කරන්න. කොබෝනයි නෙමෙයි හූනොත් නෑ දැන්. යකඩත් එක්ක විකුණාගෙන කෑවා සීනි කර්මාන්ත ශාලාවේ. දැන් හරක් ලගිනවා. මුළු ලංකාවෙම තිබ්බුවා එහෙම. සිරිමාව මැතිනියගේ කාලේ වෙනකොට කර්මාන්ත 60 ගාණක් තිබිලා තියෙනවා. උන්දාගෙන් පස්සේ කර්මාන්ත නැහැ. සංවර්ධනීය කර්මාන්ත නැහැ. ඒවා විනාශ වෙලා. අපේ වීමෝල් 6ක්ද කොහෙද තියෙනවා ලංකාවටම කණ්ඩ දීලා හාල් නිෂ්පාදනය කරලා පිට රට යවන්න. ඒවා ඇමරිකාවෙන් දීලා තියෙන තෑග්ගක් හැටියට. ඒ මහා වීමෝල් 6ම දිරලා පුතේ තියෙන. 6ම දිරලා තියෙන. වැඩ ගත්තේ නැහැ. සමහර ඒවාගේ ගොඩනැගිලිත් නැහැ, යකඩත් නැහැ. සමහර ගොඩනැගිලි උඩින් ඇවිල්ලා තියෙනවා ගස් වට අඩි 3-4. ගොඩනැගිලි පසාරු කරගෙන උඩ ඇවිල්ලා. ඔය අමාත්‍යංශ බාරේකාව පුතේ ඇද්ද ගහන්න නෙමෙයි දෝනේ. ඒ වල්ල ඇමතියාට ලණුවක් දාලා ඇදගෙන ඇවිල්ලා ගහන්නනේ ඕනේ. මේවා දැක්කේ නැද්ද කියලා. තොපිත් හැම වෙලාවෙම කෙරුවේ මුට්ටි අල්ල ලෙව කකා පස්සෙන් ගියා. රටවැසියෝ හැටියට. එවුන් නැටුවා. එවුන් රංගපෑවා. මින් ඉදිරියටත් ඒකම කරාපල්ලා. එතකොට ඉතුරු වෙයි රට. මේ හදන පොඩියෝ මේ මිහිතලේ ජීවත් වෙන්න උන්ට ඕන හැට. ලස්සන එකක්. නිදහස් එකක්. බොරුවට නිදහස සමරන්නේ නැතුව සැබෑ නිදහස් ගමනක් යන්නට අයවැය මනාව තුලණය කරගෙන ජීවිතය දකින්න වීරිය කරන්න. ඒ සඳහා අනවශ්‍ය වියදම් නැති කරගෙන අවශ්‍යතාවයට අනුව වියදම් කරන්න. ගෑණියෙක් මිනිහෙක් ගත්තාම හෝටලයක බුදියන්න ඕනෙමද? කෙල්ලෙක් කොල්ලෙක්ව කසාද බැන්දාම හෝටලයක බුදියන්න ඕනෙමද? දැන් ඒක න්‍යාය ධර්මයක්. මල ගෙදරක් වෙච්චාම කේටරින් සර්විස් එකෙන් කෑම. අර ඉස්සර ගමේ මිනිස්සු එකතු වෙලා උයලා ගෙනල්ලා දීලා එන අය ගෙදර අයට කන්න දීපු එක. ඒක නෑ. කේටරින් සර්විස් එකට ඕඩර් එනවා. මගේ යාළුවෙක්ගේ කේටරින් සර්විස් එකක් තියෙනවා. කොල්ලා කියනවා විවේකයක් නෑ හාමුදුරුවනේ. මල ගෙදරටත් දෙන්න ඕන. දානේ ගෙදරත් දානේ ඔක්කොම අපි හදන්න ඕන. ඒගොල්ලෝ හදන්නේ නෑලු. කේටරින් සර්විස් එකට දානේ බාර දුන්නා. අරුන් කොහේ හරි ඉව්වා හදාගත්තා. ගෙනිහිලා තිබ්බා. ගෙදර උන් ඉඳගෙන ඉන්නවා. මේක දානේද පුතා? දානයක් සම්පූර්ණ වෙන්න කාලය, ශ්‍රමය, ධනය. මේ තුන එකතු වෙන්න ඕනේ. ඒ තුන එකතු වෙච්චාම තමයි ආහාරයක් පිළියෙල වෙන්නේ. තාත්තා වැඩ කරනවා. වැඩ කරලා රුපියල් 3000ක් ගන්නවා. ඒකෙන් බඩු මුට්ටු ටිකක් ගෙනලා අම්මාට දෙනවා.
අම්මා ඒකේ රාත්‍රියේ කරන්න ඕන වැඩ ටික කරලා තියාගෙන ඉඳලා උදේට ඒකෙන් ප්‍රණීත දානයක් පිළියෙල කරනවා. ඒ පිළියෙල කරලා ගිහින් දෙනවා. පූජා කරනවා. කාලය වැය කරලා, ශ්‍රමය වැය කරලා, ධනය උපදවාගෙන පිළියෙල කළ වස්තුවනේ පූජා කරන්නේ. ඒකනේ දානේ. මේක එහෙම නෑ පුතා. හොරා කාපු සල්ලි දීලා කේටරින් සර්විස් එකෙන් බත් තරම් පූජා කරනවා. මේ නිරයට යන්නේ. ඒ හින්දා අවාසනාවන්ත ලෝකයක් ඔබ ඉදිරියේ ඇස් ඉදිරියේ තියෙනවා. ඒක නුවණින් දකින්න. මේ තියෙන ඇස් වැඩක් නැහැ. ඔය ඇස් දෙකෙන් ඇත්ත පෙන්වන්නේ නැහැ. ඔකෙන් පෙන්වන තරමක් පෙන්වන්නේ බොරු. මුලාව. බලන්නකො ඔයාලා කසාද බඳින දවසේ ඔයාලට පෙන්වන්නේ මිනිහෙක් මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම එක ඔය. ඒ හින්දා තෝ බැඳපියෝ කව. ඔබේ ඇස් දෙක කිව්වා. ලස්සනම ඕක. හැඩම ඕක. ඇහැට දැකපු රූපෙත් එක්ක ඊට පස්සේ හිත ගනුදෙනු කරනවා. හිත කියනවා ඔව් ඕක තමයි හරි මේක. ඒ හින්දා ඕකම ගන්. දැන් මේ ගෑනු අයගෙන් අහුවොත් කොහොමද තෝරා ගැනීම? හාඳුන්නේ එදා කන වෙලා හිටියේ මා. එදා කන වෙලා හිටියේ මට පෙවුන්නේ නැහැ මේකගේ වග. මෙච්චර බේබද්දෙක්, මෙච්චර සල්ලාලේ, මෙච්චර කම්මැලියෙක් බව දන්නවා නම් මං මේක එක දීගෙන නැහැ හාමුදුරුවනේ. පිරිමි කී දෙනෙක් ඔය වාගේ හිතනවා ඇද්ද? හාමුදුරුවනේ මට එදා ඇස් පෙනුණා නම් මම මේ කරුමෙට කරගහන්නේ. හිතෙනව නේද? හිතෙනවා කියා ගන්න බැරි වුණාට. හිතෙනවා. මන් දන්නවා මානසික ආතතීන්ගෙන් මේ ගොඩක් අය ඉන්නේ. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතාපජා තන්තං ගෝතම පුච්චාමි කෝයි මං විජටේ ජටං ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට. ලෙහා ගන්න බැරි තරම් ප්‍රශ්න ජාලාවක්. පවුල ඇතුලේ, සමාජය ඇතුලේ, වැඩබිම ඇතුලේ, රට ඇතුලේ අපිට පේන්න තියෙනවා. ආන්ගේ පේන්න තියෙන ප්‍රශ්න අවබෝධ කරගෙන බුද්ධියෙන් නුවණින් විමර්ශනය කරලා විසඳුම් හදන්නට වියග්ගපජ්ජ කුර පරම්පරාවට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සම්මා දිට්ඨියෙන් යුතු ගමනකට වූ ආචාරශීලී මේ ධර්ම කාරණා ඔබත් අවබෝධයටගෙන චත්තාරෝ මේ වියග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය දිට්ඨ ධම්ම සුඛාය හිත පිනිස සැප පිනිස පාවිච්චි කරමින් විඳින්නට මග සලස්සා ගනිමින් උත්ථාන සම්පදා උත්සාහ කරන්න, ආරක්ක සම්පදා රැකගන්න, කල්යාණ මිත්‍රතා මෛත්‍රියෙන්, ප්‍රේමයෙන්, ආදරයෙන් ජීවිතය නිර්මාණය කරන්න, සමජීවිකතා අයට සරිලන්න වැය තබාගෙන කළමනාකරණය කරන්න මහන්සි ගන්න. මේ ලෝකේ හොඳම විෂය කළමනාකරණය, ඒකෙත් හොඳම කොටස මානව සම්පත් කළමනාකරණය. එයින්දා මේ මා කරන්නේ මානව සම්පත කළමනාකරණය කිරීමට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයෙන් බිඳක් ඔබට කියන්නට යෙදුනේ. ඒ උතුම් ධර්මතාවයන්ගේ බලයෙන් ඔබ හැම දිනාටම ධර්මඥානය පහළ වේවා. යථාබෝධය ලබන්නට වරම් ලැබේවා. සම්මා දිට්ඨිය පහළ කොට ලෞතර බුදුන් දැක නිවන් දකින්නට හැමෝටම ධර්මඥානයම වේවා වෙත්වා වෙම්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.